සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද ගෙනාවා ඇප් ඩෙවලොප්මන්ට් with කෝඩි වල වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකට. මම පළවෙනි වීඩියෝ එකේ කරේ සරලම ඇප් එකක් ඩෙවලොප්මන්ට් කරන්න හැටි. මේක එතකොට මේ ටූල්ස් මොනවාද, ඒ ගැන පොඩි අයිඩියා එකක් දුන්නා මේ වයින් කොහොමද කරන්නේ කියන එක ගැන. පොඩි සරලම ඇප් එකක් ඩෙවලොප්මන්ට් කරා. ඒ ඇප් එක ඕනනම් මේ බලන්න පුළුවන්. මම දැනට ওই ටෙස්ටිං එකක් කරන්න. මෙන්න මේ වගේ මේ වර්ඩ් එකක් ටයිප් කරාම අපිට කැමති වර්ඩ් එකක් ටයිප් කරාම ඒක මේකේ කොපි කියන බටන් එක ක්ලික් කරාම මෙන්න මෙතනින් ඒ වර්ඩ් එක පෙන්නනවා. අන්න මේ වගේ. ඒ වගේ පොඩි සරල ඇප් එකක් තමයි මම හැදුවේ. ඉතින් ඔයාලා කලින් මේ වීඩියෝ සීරීස් එකේ කලින් වීඩියෝ එක බලලා නැත්තම් ඔයාලා දැම්ම ගිහලා ඒ වීඩියෝ එක බලන්න. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයා ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා වීඩියෝ එක බලන්න. හරි. ඒ වීඩියෝ එක බැලුවේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අද දෙවෙනි වීඩියෝ එකේදී පොඩි පැහැදිලි කිරීම වගේක් කරන්න තියෙනවා. අර පැකේජ් එක එහෙම දාන්න ඕනි ඇයි කියන එක ගැන. ඒක සරලම අයිඩියා එකක් දෙන්න. ඊට කලින් පැකේජ් එක මා දාන්න අමතක වුණා නම් ඔයාට. ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරද්දි පළවෙනි වීඩියෝ එක බලද්දි ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරන පටන් ගන්න හැටි වීඩියෝ එකේ ගන්නට සරලවම මේ දාලා තියෙන. ඉතින් ඔයාට පුළුවන් ඒකට ගිහිල්ලා බලන්න. ඒ ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරද්දි පැකේජ් කියන එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ කියලා මම කිව්වා. ඇයි ඒ දාන්නේ කියන එක ගැන කියන්න කලින් ඔයාලට පැකේජ් එක දාන්න පුළුවන් තැනක් තියෙනවා. මම පෙන්නන්නම් ඉතින්. මේ පැකේජ් එක මම දාන්නේ මෙතනමයි. මේ මෙතන තියෙන සෙටින් එකට ගිහිල්ලා පබ්ලිෂින් කියන එකට යනවා. පබ්ලිෂින් කියන එකේ මෙතන තියෙන පැකේජ් නේම් කියලා එකක්. මේ පැකේජ් නේම් එකෙන් අපිට ඕන කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් අපිට. දැන් මෙතන මම නම් දාලා තියෙන ටෙස්ට් එකක් කියන එක. ඔයාලට ඕන නම් මෙතන පැකේජ් එක නැතුව හෝ පැකේජ් එක දාලා හරි පැකේජ් එකට වෙන නමක් හරි එහෙම චේන්ජ් කරන්න පුළුවන්. හරි. දැන් පැකේජ් එකක් ඕන වෙන්නේ ඇයි කියන එක තමයි මම මේ දැන් පැහැදිලි කරන්න යන්නේ. ඒකට මම paint එක කියන එක ගන්නවා. හරි. දැන් මෙහෙම ගමු. මේක ඇවිල්ලා ඔයා හිතන්න මේක තමයි ඇප් එක. මේක තමයි ඇවිල්ලා sorry ඒක හරි. ඒක ඇවිල්ලා මේක ඇවිල්ලා ඇප් එක කියලා කියමු. හරි. මේක ඇවිල්ලා ඔයා හදන ඇප් එක. හරි. මේ ඇප් එකේ තියෙනවා මෙන්න මෙහෙම. අපිට තියෙනවා image. ඊට පස්සේ තියෙනවා මොනවාද? components තියෙනවා. components කියන්නේ image, text නෑ image වලට වෙනම එකක් තියෙනවා resources. text තියෙනවා, button තියෙනවා. අර මම කලින් එකේ පෙන්නුවා text තියෙනවා, button තියෙනවා, label තියෙනවා. ඒ වගේ අර text box ඒ වගේ ගොඩක් දේවල්. එතකොට මේ වගේ දේවල් නිකන් ඒ කියන්නේ ස්ටෝර් කරගන්න. එතකොට මේ වගේ තියෙන resources file ස්ටෝර් කරගන්න එයා පාවිච්චි කරන පැකේජ් කියන එක. මෙන්න මේ වගේ පොඩි පැකේජ් කියන එකක් අපි පාවිච්චි කරනවා. හරිද? එතකොට මේ වගේ පැකේජ් කියන එකක් පාවිච්චි කරනවා. එතකොට ඇප් එක ඇතුලේ තියෙන කෝඩින් එක. කෝඩින් ස්ට්‍රක්චර් එක තමයි ඒක තියෙන්නේ. එතකොට කෝඩින් ස්ට්‍රක්චර් එකට අදාළ වන මේ රිසෝස් ටික තියෙනවා මේ පැකේජ් එකට. මේක ඇවිල්ලා දාලා ID එකක් විතරයි කියන්නේ මේ පැකේජ් එකක් ඕන මේක ඇත්තම මේකේ තේරුම මේක නෙවෙයි. ඇත්තටම පැකේජ් එකක් භාවිත වෙන එක නෙවෙයි. ඒකට මම ඉස්සරහට මේ Java programming වලදී ඒක මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී මම පැහැදිලි කරන දැනට තේරුම් ගන්න පුළුවන් විදිහට මේක මම පැහැදිලි කරනවා වෙන මේ. පැකේජ් එක ඇතුළේ තමයි මේ රිසෝස් ටික තියෙන්නේ. image ටික, text box ටික, button ටික ඔක්කොම ටික. එතකොට මේ ඇප් එක ඇතුලේ මේ තියෙන්නේ ඇප් එකේ තියෙන කෝඩින් ස්ට්‍රක්චර් එක. කෝඩින් එක තමයි තියෙන්නේ කෝඩින් ෆයිල් එක. එතකොට ඒකට අවශ්‍ය දේවල් රිසෝස් තියෙන මේ පැකේජ් එකට. දැන් අපි මේ ඇවිල්ලා ඊළඟට මේ පැත්තේ තියෙන ඔන්න Android ෆෝන් එක තියෙනවා. අපි ඊළඟට මේ විදියට මේ ඇප් එක ගෙනහිල්ලා මෙතනින් අපි මේක ඇවිල්ලා පළවෙනි පාර මේ ෆස්ට් ටයිම් එකේදී දැන් මෙතන පැකේජ් එකක් තියෙනවනේ.
අපි ඇප් එක ඉන්ස්ටෝල් කරනවා. මුලින්ම එයා බලනවා මේ පැකේජ් එකට අදාළ පැකේජ් එක මේ ෆෝන් එකේ තියෙනවද කියලා, ඉන්ස්ටෝල් කරලා තියෙනවද කියලා. ඒ චෙක් කරලා ඒ පැකේජ් එක නැත්තම් එයා මුලින්ම පැකේජ් එක මේ විදිහට ක්‍රියේට් කරගන්නවා. මේ සිස්ටම් එක ඇතුළේ පැකේජ් එක ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මේ රිසෝස් ටික තියෙනවනේ. එතකොට මේ පැකේජ් එක දැම්මිය මේ රිසෝස් ටික දාලා තියෙන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තමයි ඇප් එක ඉන්ස්ටෝල් කරන්නේ. ඇප් එක ඉන්ස්ටෝල් කරාම අපිට මේ හරිය ඔන්න දැන් මේක ඇවිල්ලා සිස්ටම් එක උඩ ටික. මේ ඇවිල්ලා සිස්ටම් එක ඇතුළේ අපි මේ ටික පේන්නේ නැහැ. මේ ටික මම ඒ කියන්නේ දාලා දහසක් විදියට. ඊට පස්සේ මෙතනින් අපිට ඇප් අයිකන් එක ඔන්න පේනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ අපිට ඇප් අයිකන්ස් මේ විදියට පේනවා. එතකොට දැන් පැකේජ් එකක් ඕන වෙන්නේ ඇයි කියන එක තමයි ඔන්න දැන් ප්‍රශ්නේ. දැන් අපි මේකේ version 1 එක කියලා හිතා. මේක ඇවිල්ලා version 1 එක. මේ ඇවිල්ලා මම version 1 එක තමයි ඔන්න දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මම දැන් මේක අප්ඩේට් කරනවා. version control එකට ඔන්න දැන් version 2 එක. දැන් මම ආයිමත් මේ විදියට ඔන්න දෙවෙනි එකට ඉන්ස්ටෝල් කරන්න දානවා. එතකොට මේ පැකේජ් එකම තමයි තියෙන්නේ. මොනවද මම කිසිම වෙනසක් කරලා නැහැ. එතකොට මේ පැකේජ් එක ඉස්සෙල්ලා එයා චෙක් කරලා බලන මේ පැකේජ් තියෙන පැකේජ් එක මේ ෆෝන් එකේ තියෙනවද කියලා. එතකොට මේ චෙක් කළම මෙතන පැකේජ් එක තියෙනවා. එහෙනම් මේක දැන් මම රිසෝස් වැඩි කරලා ගියම අපි හිතමු මේකේ ස්ක්‍රෝල් බටන් එකක් දාලා. එතකොට අපි හිතමු මෙහෙම කරමු. දැන් අද මම කරන්න යන ප්‍රොජෙක්ට් දෙක මම කියන්නම්. එතකොට පළවෙනි එකේදී තිබ්බේ අපි හිතමු බටන් දෙකයි. ඒ බටන් දෙක ක්ලික් කරාම ඉමේජ් දෙකක් පෙන්වනවා. එතකොට ඉමේජ් එකේ තියෙන මේ ටයිටල් එක වෙනම යටින් ලේබල් එකකින් වෙනවා. එතකොට කොම්පෝනන්ට්ස් තියෙන එතන ඉමේජ් දෙකයි බටන් දෙකයි ලේබල් එකයි. එතකොට අපි බටන් දෙක, ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කරාම, එක ෆොටෝ එකක් මෙතනින් පේනවා. අයි මේ බටන් එක ක්ලික් කරාම තව ෆොටෝ එකක් පේනවා. එතකොට මේ ෆොටෝ වලට අදාළ ටයිටල් එක මෙතනින් පේනවා. කොම්පෝනන්ට්ස් 4යි. එතකොට version 1 එකේ තියෙන කොම්පෝනන්ට්ස් 4යි. මම ඒක අප්ඩේට් කරනවා. මම කරන්නේ මෙතන බටන් දෙක මේ විදිහටම තියෙනවා. මේ බටන් දෙක මෙතන තියෙනවා. එතකොට මේ ලේබල් එක මේ විදිහටම තියෙන්න ආරිනවා. එතකොට මෙතන මම ෆොටෝස් 10ක් පෙන්වන විදිහට තමයි හදන්නේ ඊළඟට. ඒ කියන්නේ අපිට සාමාන්‍ය දැන් මෙතන ෆොටෝස් දෙක නම් තියෙන්නේ. එතකොට ෆොටෝස් ඔන්න දෙකයි තියෙන්නේ. ඊළඟ එක ෆොටෝස් 10යි. ඒ කියන්නේ ලිස්ට් එකක් වගේ තියෙන්නේ. මේ වගේ ලිස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. 10ක් විතර ලිස්ට් ඇවිල්ලා තියෙනවා. එතකොට ලොකු අප්ඩේට් එකක්. එතකොට මේක ඇතුලේ තියෙන රිසෝස් ගන්න වැඩි වෙනවා. රිසෝස් තිබ්බේ ඉමේජ් දෙකයි. ඒ ඉමේජ් දෙකට තව ඉමේජ් 8ක් එකතු වෙනවා. එතකොට අප්ඩේට් වෙද්දි දැන් ඔන්න version 2 එකනේ. එයා ඉස්සෙල්ලා චෙක් කරන පැකේජ් එක තියෙනවා. පැකේජ් එක තියෙනවා. එතකොට එයා බලනවා රිසෝස් වල අප්ඩේට් එකක් වෙලාද වැඩි වෙලාද ඒ කියලා බලනවා. එහෙම වැඩි වෙලා නම් එයා මේ පැකේජ් එක යටතේ ඒ පැකේජ් එක අප්ඩේට් කරගන්නවා. අප්ඩේට් කරගෙන එයා බලන ඊළඟට ඇප් එක. ඇප් එක ඉන්ස්ටෝල් කරද්දී එයා බලනවා මේ කෝඩ් එකකින් එකේ වෙනසක් තියෙනවද කියලා. කෝඩින් එක ඇත්තටම වෙනසක් තියෙනවනේ. කලින් එකේ තිබ්බේ බටන් දෙකට ෆොටෝස් දෙකයි. දැන් බටන් දෙකට ෆොටෝස් 10ක්. මම දැන් මේක වීඩියෝ එක මේ වීඩියෝ එක ඇතුළෙම මේ ඉස්සරහට මම කරනවා මේ ඇප් දෙකම හදන හැටි කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ ඇප් එකත් ඉන්ස්ටෝල් කරලා version 2 විදියට හදගන්න. දැන් මේක තමයි දැන් ඔයාලා හිතනද දැන් පැකේජ් එක දාන්න නැතුවත් මේ විදියට වෙන්න පුළුවන් නේද කියලා. දැන් ඔන්න ප්‍රශ්නේ එනවා. අපි මේක සේව් කරලා මෙහෙම තියමුකෝ. හරි. අපි ඊළඟට තව එකක් ගමු. හරි. දැන් මෙහෙමයි. මේකෙදි දැන් ඔන්න පැකේජ් එකක් නැතුව දැන් ඔන්න හදන්න යන්නේ. ඔන්න මේක ඇවිල්ලා ඇප් එක. මේක ඇවිල්ලා ෆෝන් එක. හරි. දැන් මේක ඇතුලේ පැකේජ් එකක් නැහැ. පැකේජ් එකක් නැතුව මේක ඉන්බිල් කරනවා ඩිෆෝල්ට්. එයා දැන් පැකේජ් එකක් නැහැ. එයා කරන්නේ ඩිෆෝල්ට් පැකේජ් එකක් එයා හදා ගන්නවා. එයා ඩිෆෝල්ට් පැකේජ් එකක් හදා ගන්නවා. අපි දන්නේ නැහැ පැකේජ් එකේ නම මුකුත්ම දන්නේ නැහැ. පැකේජ් එකක් ඔන්න හදාගෙන තියෙන්නේ. අපි පැකේජ් එකට නමක් දුන්නේ නැහැ නේ. අපි කලින් ඒ පැකේජ් එකට නමක් දුන්නා. හරි. ඊට පස්සේ එයා අර ඉස්සෙල්ලා වගේම රිසෝස් ටික දාගන්න ඉමේජ් ටික. දැන් ඔන්න ඉමේජ් දෙකයි. ඉමේජ් දෙකයි. හරිද? ඊළඟට බටන් දෙකයි. බටන් දෙක උත් දැම්ම. ඊට පස්සේ ලේබල් එකයි. ඊට පස්සේ
මේ ඇප් එක ඇතුලේ මෙන්න මේ size 4D කෝඩ් එකක් වුණ තියෙනවා. පොඩි කෝඩ් එකක්. දැන් පැකේජ් එකේ යා ඩිෆෝල්ට් එක හදලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා version 1 එක. මම මේක හොඳට බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියන එක. දැන් මේ විදියට ඔන්න දැන් මම පළවෙනි පාර ඉන්ස්ටෝල් කරනවා මගේ ඩිවයිස් එකට. එයා චෙක් කරලා බලනවා මේ පැකේජ් එකට ඇප් පැකේජ් එකක් තියෙනවද කියලා. කියන්නේ මේ පැකේජ් එකට අදාළව ඇප් එකක් එයා ඉන්ස්ටෝල් කරලා දීලා බලනවා. දැන් ඉන්ස්ටෝල් කරලා නැහැ නේ මේ පේනවනේ ඉන්ස්ටෝල් කරලා නැහැ. එතකොට මම පැකේජ් එකට වෙනම ඒරියා එකක් මෙහෙම හදා ගන්නවා. මේ පැකේජ් එක මේ විදියට එයා හදා ගන්නවා. ඔන්න දැන් පැකේජ් එකක් එයා හදාගත්තා. අපි දන්නේ පැකේජ් එකේ නම. එයා ඩිෆෝල්ට් පැකේජ් එකක් හදාගෙන තියෙන්නේ. ඒ එතකොට මෙන්න මෙතන තියෙන රිසෝස් සේරම ටික එයා මේ පැකේජ් එක ඇතුළට දාගන්නවා. ඊට පස්සේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නම පටන් ගන්නවා. එතකොට ඇප් එක ඉන්ස්ටෝල් වුණාන් පස්සේ අපිට ඇප් එකේ ඔන්න අයිකන් එක පෙන්වන්න පටන් ගන්නවා. දැන් අපි උදාහරණයකට මෙහෙම දැන් අපි Xiaomi ඇප් එක ඉන්ස්ටෝල් කරනවා. එතකොට Xiaomi ඇප් එක ඉන්ස්ටෝල් කරාන් පස්සේ ඒකට අදාළ පැකේජ් එකක් එයා හදා ගන්නවා. දැන් මේ අපිට මොබිටල් සෙල්ෆ් කෙයා කියන. ඒක උනා ඒකටත් වෙනම පැකේජ් එකක් එයා හදා ගන්නවා. ඒ වගේ වෙන ඇප් වලට යුනික් වෙච්ච පැකේජ් හදා ගන්නවා. ඒ වගේ දැන් ඇප් එකට අදාළව පැකේජ් තියෙන්න පුළුවන් එකයි. එතකොට පැකේජ් එකට අදාළව ඇප් තියෙන්න ඕන එකයි. ඒ වගේ දැන් ඔන්න පැකේජ් එකේ ස්ටෝර් වෙලා ඇප් එකත් ඔන්න දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. දැන් මම කලින් කිව්වා වගේ දැන් මෙතන ඉමේජ් දෙකයි තියෙන්නේ. දැන් මට මේකේ version 2 එක ඕන දැන් මම හදනවා. version 2 එකේදී වෙන්නේ බටන් දෙකෙන් ඉමේජ් 10ක් වෙනවා. ඒ කියන්නේ මෙතන ඉමේජ් දෙකට අමතරව තව ඉමේජ් 8ක් වැඩි වෙනවා. ඊට තව එකක් තමයි මේ කෝඩ් එක තව අප්ඩේට් වෙනවා. ඔන්න දැන් කෝඩ් එක තව මම අප්ඩේට් කරා. මේ ටික ඇවිල්ලා ඔන්න අප්ඩේට් කෝඩ් එක. හරි. මේ පාට කලර් ටික අප්ඩේට් කෝඩ් එක. හරිනේ. දැන් ඔන්න මම දැන් version 2 එක ඉන්ස්ටෝල් කරනවා. දැන් ඔයාලා හිතනවා දැන් ඔන්න මෙතන පැකේජ් නේම් එක තියෙනවා ඉස්සෙල්ලම කරන්නේ මේක චෙක් කරලා බලනවා මෙතන පැකේජ් එක තියෙනවා ඒකින්ද මේ අප්ඩේට් වෙනවා කියලා හිතනවා. ඒකට පැකේජ් එක නැතුව ඔයාලා හිතනවා මේක ඉන්ස්ටෝල් වෙනවා. එහෙම නැහැ. පැකේජ් එක නැතුව එයා චෙක් කරලා බලන දැන් ඩිෆෝල්ට් පැකේජ් එකනේ තියෙන්නේ. version 2 වෙද්දි දැන් මම මේ කලින් එකේ version 1 පැකේජ් එක. මේ ඇවිල්ලා version 2 පැකේජ් එක. එතකොට මෙයා චෙක් කරලා බලන version 2 එකේ පැකේජ් එකක් මෙතන තියෙනවද කියලා. පැකේජ් එක නැහැ මේ තියෙන V1 පැකේජ් එක. ඒ කියන්නේ version 1 පැකේජ් එක. මේක ඇවිල්ලා version 2 පැකේජ් එක. එතකොට එයා තව පැකේජ් එකක් එයා හදාගන්නවා. නේද? එතකොට ඒ version 2 පැකේජ් එක මේ ඉන්ස්ටෝල් කරාන් පස්සේ ඔයා හිතනවාද ඇප් එකක් දැන් මෙතනින් අප්ඩේට් වෙනවා කියලා. ඇත්තටම ඇප් එක අප්ඩේට් වෙන්නේ නැහැ. මම අර කලින් කිව්වා වගේ මෙතන මේ Xiaomi එකට වෙනම පැකේජ් එක. Mobitel Selfie එකට වෙනම පැකේජ් එක. Gallery එකට වෙනම පැකේජ් එක. File එකට වෙනම පැකේජ් එක. අපි මෙතන Xiaomi දෙකක් ඉන්ස්ටෝල් කරලා තිබුණා. අපි හිතමු old version එකකුයි අපි crack version එකකුයි පාවිච්චි කරා කියමු. එතකොට මෙතන ඇප් දෙකක් හැදෙනවා. එකක් දැන් මේ WhatsApp වල වගේ WhatsApp business එක WhatsApp එක. අපි WhatsApp business එක අපි WhatsApp එක එකට ඉන්ස්ටෝල් කරලා දෙකම එකට එන්න ඕනේ. එහෙම වෙන්නලා නැහැ. අන්න ඒ වගේ මෙතන version 2 පැකේජ් එක තියෙනවා. මෙතන version 1 පැකේජ් එක තියෙනවා. එතකොට version 1 එක පැකේජ් එකකට එක ඇප් එකයි කියලා මම කිව්වා. එතකොට version 1 එකට ඔන්න ඇප් එකක් තියෙනවා. version 2 එකට version 2 පැකේජ් එකටත් ඔන්න ඇප් එකක් බිල්ඩ් වෙලා තියෙනවා. දැන් ඔයා හිතනවා දැන් ඔන්න දකින්න. version 1 එක අප්ඩේට් වෙලා නැහැ. ඒ කියන්නේ version 1 එකක් තියෙනවා version 2 එකක් තියෙනවා. දැන් ඒක ඔයාලට ප්‍රශ්නයක්. ඔයා හිතන්න 10 පාරක් විතර අප්ඩේට් කරලා දැම්ම කියන්නේ. එතකොට මේ වගේව 10ක් හැදෙනවා. ඒක කරදරයක්. එතකොට පැකේජ් එකක භාවිතේ මෙන්න මේක. ඇප් එක ඩුප්ලිකේට් වෙන එක නවත්ත ගන්න. ඇප් එක හරියාකාරව ප්‍රොසෙස් එක කරන්න වගේම ඇප් එක හරි විදිහට අප්ඩේට් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒකින්ද පැකේජ් එකක් කියන එක අනිවාර්යෙන් දාන්න. ඇත්තටම මේකේ සරල තේරුම විතරයි මම ඔයාලට කියලා දුන්නේ. මොකද මේ කෝඩියුල ප්ලැට්ෆෝම් එකේ ඇප් ඩෙවලොප්මන්ට් කරද්දී ඔයාලා මේ බේසික් නොලෙජ් එක දැනන් ඉන්න ඕන. නැත්නම් පැකේජ් එකක් නැතුව ඇප් හදන්න ගිය ලොකු අමාරුවක ඔයා වැටෙනවා. ඉතින් අනිවාර්යෙන් පැකේජ් නේම් එක දාන්න. නැත්නම් මේක ඔයාලට මේක පැටලිලි සාගතයි වගේ නම් මම මේක ප්‍රැක්ටිකලි මම මේක මේ කරනවාද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොකද්ද ඇත්තට මේ පැකේජ් එක වැදගත් වෙන්නේ ඇයි කියන එක. හරි. අපි ඒකත් සේව් කරගමු. replace subtitle කියලා දාමු. හරි. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. පැකේජ් එකක් නැති වුණොත් ඇප් එක ඩුප්ලිකේට් වෙනවා. ඒ කියන්නේ අප්ඩේට් වෙන්නේ නැහැ. පැකේජ් එකක් තිබුණොත් ඩුප්ලිකේට් වෙන්නේ නැහැ.
අප් වෙනවා. ඒ කියන්නේ version එකෙන් version එකට අප්ඩේට් වෙනවා වගේම පැකේජ් එක අප්ඩේට් වෙවි යනවා. එතකොට අලුතින් මොනවද ඇඩ් වෙන්න තියෙන්නේ, ඩිලීට් වෙන්න තියෙන්නේ, ඒ වගේ අප්ඩේට් වෙවි යනවා. ඔයාලා මේ සිස්ටම් එක දැකලාදී GitHub එක. ඔයාලා GitHub එක පාවිච්චි කරලා තියෙනවනේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඔන්න HTML කෝඩ් එකක් එහෙම අපි මේ එකක් ගමු. අපි එක සේව් කරානේ. මේ ඇවිල්ලා ඔයා හිතන්න HTML කෝඩ් එකක් කියලා හිතන්න. මේක ඇවිල්ලා HTML කෝඩ් එක. මේක ඇවිල්ලා GitHub එක. මේ ඇවිල්ලා GitHub එකේ තියෙන කෝඩ් එක. HTML කෝඩ් එක. එතකොට දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම. ඔයා මෙතන ඉඳලා මෙහෙම ලයින් 3ක HTML කෝඩ් එකක් ඔන්න ලියලා තියෙනවා. ඔයා මේක GitHub එකට මෙන්න මෙහෙම දානවා. අපි මොකක්ද ඒකට කියන්නේ කොමිට් කරනවා කියලා එකට. කොමිට් කරාන් පස්සේ එතකොට මේකේ අප්ඩේට් එක මෙන්න මේ විදිහට. මේ වගේ අර තියෙන ලයින් තුන ඒ විදිහටම තියෙනවා. දැන් ඔයා හිතන්න දැන් මේ ඇවිල්ලා version 1 එක. හරිද? ඔයා මේකට තව ලයින් දෙක තුනක් ඔන්නෝම ඇඩ් කරගෙන යනවා. තුනක් ඇඩ් කරා කියනවා. මෙහෙම මෙතන මෙහෙම ලයින් තුනක් ඔයා ඇඩ් කරා. ඔයා ආයිමත් ඒක කොමිට් කරනවා. කොමිට් කරද්දී version 2. එතකොට මොකද්ද වෙන්නේ? මේ ෆයිල් එක අප්ඩේට් වෙයිද? නැත්නම් මේ ෆයිල් එක වගේ තව ෆයිල් එකක් හැදෙයිද? මෙන්න මේ හයම එකතු වෙලා. කලින් දැන් මේ සර්වර් එක ඇතුලේ තියෙන 3යි. ඒත් අපේ ලෝකල් PC එකේ තියෙනවා පේලි 6ක කෝඩ් එක. එතකොට මෙතන තියෙන පේලි 3 කෝඩ් එකයි පේලි 6ක කෝඩ් එක හැදෙන්නේ. වෙන්නේ එයා චෙක් කරලා බලනවා ලෝකල් ඩිවයිස් එකේදී මෙයා චෙක් කරලා බලනවා මොනවාද අප්ඩේට් වෙලා තියෙන්නේ, මොනවද ඩිලීට් වෙලා තියෙන්නේ, මොනවද අලුතින් ඇඩ් උනේ. ඒ ඔක්කොම චෙක් කරලා එයා කියනවා මේ තියෙන සර්වර් එකේ තියෙන ෆයිල් එකේ ලයින් තුනට අමතරව අලුතින් ලයින් තුනක් ඇඩ් වෙලා තියෙනවා. ඒ ලයින් තුන ඇඩ් කරන්න. එතකොට මේ ෆයිල් එක රීප්ලේස් වෙන්නේ නැහැ. මේ ෆයිල් එක ජීවිතේට රීප්ලේස් වෙන්නේ නැහැ. වෙන්නේ අර මෙතන මෙතන අපි ලයින් 3ක් දැම්මනේ අලුතින්. අන්න ඒ ලයින් 3 ගිහිල්ලා මෙතෙන්ට ඇඩ් කරනවා. මේ ෆයිල් එකට. එතකොට ලයින් 3 මේ විදිහට හැදෙනවා. එතකොට එතන වෙන්නේ මොකද්ද? version 2 එක එතකොට. අන්න ඒ වගේ අප්ඩේට් වෙන එකක් තමයි මෙතන වෙන්නේ. පැකේජ් එකේ වාසිය තියෙන අන්න ඒක. හරිනේ. අපි එහෙනම් ඒක සේව් කරගෙන අපි එහෙනම් වීඩියෝ එකට යමු. මම හිතන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. අපි එහෙනම් පැකේජ් එක වෙනස් කරන එක අපි මෙතන මේ පබ්ලිෂින් කියන එකට ගියාම පැකේජ් එක වෙන නම වෙනස් කරනවා. කැමති නමක් වෙනස් කරන්න පුළුවන්. පැකේජ් එක නැතුව දැන් පැකේජ් එක නැතුව කොහොමද මම දන්නව දැන් ඔයාලා කවුවක්වත් පැකේජ් එක නැතුව කොහොමද ඇප් එක ඩෙප්ලොයි කරන්නේ නැහැ කියන එක. තේරුම දැනගත්තනේ. මෙතනින් ඔයාලට පුළුවන් API එක කියන්නේ අපි හිතමු SDK එක ඔයාගේ ෆෝන් එක Android 9 කියමු. මොන දැන් ඔයා ගාව 9 එකට පල්ලෙහෙන් software ගන්න. හැබැයි ගොඩක් අය දැන් Android 9 වලින් උඩ තමයි පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් මෙතන API එක 9 එක දාලා එහෙම වැඩ කරන්නත් පුළුවන්. ඒකට Android 9 API 28 එක පාවිච්චි කරලා ඒක උඩින් තියෙන software ඒ කියන්නේ ඒක උඩින් තියෙන Android OS වලට විතරයි මේ app එක වැඩ කරන්නේ. මේ Android 8 7 වලට support කරන්නේ. ඒ කියන්නේ minimum SDK level එකේ උඩ තියෙන ඒවා විතර වැඩ කරන්නේ. ඒ වගේ වැඩ දැන් බේසික් නම් මම නම් කියන්නේ Android 6 වල හදන්න වගේ තමයි මම නම් කියන්නේ. මොකද තාමත් සමහර Android 6 වලින් වැඩ ගන්න සමහර අය ඉන්නවා. ඉතින් ඒකින්ද මේ අපිට සාමාන්‍ය ඒවටත් නෙවෙයි ටාගට් කරන්නේ. මේ අපි ටෙස්ටිං කරන එකක් හින්දා අපි සාමාන්‍ය Android 6 තමයි දාන්නේ. ඊළඟට මෙතන තියෙනවා අර මම කිව්ව version එක. මේක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මේක මම ඉස්සරහට මේ version code එක වැදගත් වෙන එක version name එක කොහොමද use වෙන්නේ කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊළඟට තියෙනවා මෙතන theming කියලා එකක්. මම අර කලින් කිව්වා වගේ project එක develop කරද්දී පළවෙනි වීඩියෝ එකේ මම project එක develop කරද්දී මෙන්න මේ වගේ මේ colors වෙනස් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඔයාලට ඒක colors එක වෙනස් කරලා කැමති විදිහට හදා ගන්න පුළුවන්. theme එකේම dark the light කියන එක. ඊළඟට ජෙනරල් එකේ නම් මෙන්න මෙහෙමයි. මේක එතන තියෙන ටෙස්ට් ඇප් එක හරි ඇප් එකේ නේම්. ඊළඟට තියෙන මෙතන අයිකන් එක. මොකද්ද මේ අයිකන් එක කියලා? අයිකන් එක කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔයාලා මෙතන හැමතැනම දකින්න නේද? කන්ටැක්ට් එකට වෙනම අයිකන් එකක්. ක්ලොක් එකට වෙනම අයිකන් එකක්. කැල්කියුලේටර් වෙනම අයිකන් එකක්. එතකොට WhatsApp එකට වෙනම අයිකන් එකක්. හැබැයි අපේ ඇප් එකටත් අයිකන් එකක් ඕනි. දැන් මෙතන දැනට ඇප් එකට අයිකන් එකක් දාලා නැහැ. අපිට පුළුවන් කැමති විදිහේ ඇප් එකක් මෙතනින් දාන්න. දැනට මම ෆොටෝස් අප්ලෝඩ් කරලා නැහැ. අද ෆොටෝ අප්ලෝඩ් කරන විදිය ගැන දැන් අද පටන් කරනවා.
කොහොමද අද ෆොටෝ 10ක් විතර කොහොමද මම කලින් පැහැදිලි කරා ෆොටෝ 10ක් කොහොමද බටන් දෙකකින් පෙන්වන්නේ කියන එක ගැන. හරි. ඊළඟට තියෙනවා ස්ප්ලෑෂ් ස්ක්‍රීන්. මොකක්ද මේ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක කියන්නේ? අපි මෙන්න මේ විදිහට ගමු. ඔයාලා ඒක මෙන්න මේ ස්ක්‍රීන් එක තමයි දකින්නේ. මම ආපහු ඒක පැහැදිලි පෙන්නන්න. ස්ප්ලෑෂ් ස්ක්‍රීන් මෙන්න මේක තමයි ස්ක්‍රීන් එක. අර ස්ප්ලෑෂ් එක කියන්නේ අපේ ඇප් එක ඉස්සරහින් පෙන්වන්නේ අර දැන් ඉස්සෙල් ලෝඩ් අන්න ඒක තමයි. ඔයාලට දැන් අර හිතා ගන්න බැරි වෙති වීඩියෝ එක පෝස් කරාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මොකක්ද කියන්නේ. ඒ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක කියන්නේ ඒක. කියන්නේ ඇප් එක අපි පටන් ගන්නදී අපි WhatsApp එකකට යද්දී WhatsApp logo එක එහෙම පෙන්නලා ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකලාන තමයි අපි ඇතුළට යන්නේ. අන්න ඒ වගේ. එතකොට අපිට ඒකත් කස්ටමයිස් කරන්න පුළුවන් ස්ප්ලෑෂ් ඉමේජ් එකට මොකක්ද අපි දාන්නේ කියන එක. අපි දැනට ඉතින් මේ ස්ප්ලෑෂ් එක දාන එක ගැන එච්චර අපි කතා කරන්නේ ඉස්සරහට මේ accepted shared file types කියන එකත් මම ඉස්සරහට පැහැදිලි කරන්න මේ sizing එක ගැන ඒ ඉස්සරහට පැහැදිලි කරනවා. දැනට බේසික් දැනගන්න මේ ටෙස්ට් ඇප් කියන එකයි මෙන්න මේ ඇප් අයිකන් එක දාන එක. හරි. හරි අද අපි කරන්න හදන්නේ ඔන්න එහෙනම් අපි අද වීඩියෝ එක පටන් ගන්නවා. මම මුලින් පැහැදිලි කරලා දුන්නේ මේ දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික දැනගන්න ඕන පැකේජ් එකක් ඇයි දැම්මයි කියන එක. එහෙනම් අපි වීඩියෝ එකේ අපි මුලින්ම UI එක අපි හදාගමු. ඊට පස්සේ අපි රිසෝස් ටික ඇඩ් කරගන්න එක අපි කරගෙන යමු ඊළඟට. අපිට අපි ඉස්සෙල්ලා කතා කරමු මෙන්න මෙහෙම. අපි ඉස්සෙල්ලා Paint එකේ UI එක ඩෙවලොප් කරගමු. new හරි. අපි කරන්න හදන්නේ මේක ඇවිල්ලා ඔන්න දැන් ඇප් එක. ඇප් එකේ ස්ක්‍රීන් එක තමයි මේ තියෙන්නේ. අපිට ඕනි බටන් දෙකක්. අපි ඒකත් බටන් දෙකක් අපි මෙතනින් දාමු. මෙතන එක බටන් එකක් තියෙනවා. මෙතන තව බටන් එකක් තියෙනවා. හරි. එතකොට ඊළඟට මෙතන අපි ටයිටල් එකක්. ඒ කියන්නේ මේ අපි ඉමේජ් එක මේ බටන් එක ක්ලික් කරාම මේක ඇවිල්ලා A නා. මේක අපි ගමු. මේ ඇවිල්ලා A නා. මේ ඇවිල්ලා a.jpg. මේ ඇවිල්ලා b.jpg. ඔන්න ඔය විදිහට අපි හිතා ගන්නවා. හරිනේ? දැන් අපිට ඕනේ මෙතන දැන් ඉමේජ් එකත් අපි පෙන්වන්නත් ඕනනේ. අපි මෙතනින් ඉමේජ් එක මේ විදිහට පෙන්වන්නත් අපි හදලා. ඔන්න දැන් හරි. මේක තමයි අපි බේසික් UI එක. එතකොට මම මේ UI ඩිසයින් ඒව ගැන මම ඉස්සරහ වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙන Figma වලින් කොහොමද UI ඩිසයින් කරන්නේ කියන. එතකොට ඔයාලට මේ ඇප් ඩෙවලොප්මන්ට් එකත් එක මේක ඇවිල්ලා මහලු කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි වලට මේක පාවිච්චි කරන්න බෑ. ඇත්තට මේක අර ඔයාලට ඔය Play Store එකෙන් එහෙම මුදල් එහෙම මේ හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මේක නිකන් ටෙස්ට් කරන්න වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මේ Code Lab ඩෙවලොප්මන්ට් එකෙන් අපිට ඔය කිව්වා කැල්කියුලේටර් එකක් වගේ එකක් හදා. ඒකේ සරලම ඇප් එකක් තමයි. මේක ඇවිල්ලා Visual Basic concept එක තමයි මෙතන තියෙන්නේ. නැත්නම් WordPress concept එක සමාන WordPress concept එක තමයි මේක පාවිච්චි වෙන්නේ. ඒ වගේ එකක් මේක. ඉතින් මෙතන තියෙන්නේ මේ දැන් ඔන්න අපි මේ වීඩියෝ එක යමු. මේ ඇවිල්ලා මෙතන තමයි ඉමේජ් එක පෙන්නන්නේ. ඒ කියන්නේ අපි දැන් a.jpg කියන බටන් එක අපි ක්ලික් කරාම මෙතන a.jpg එක මෙතන පෙන්වන්නත් ඕනේ. මෙතන අපි ගහක් කියලා හිතමු. ඒ ගහ පෙන්වන්න ඕනේ. එතකොට ඒකට අමතරව මේ ෆොටෝ එකේ ඩීටේල්ස් වෙනත් වෙනවා. ඒ කියන්නේ ෆොටෝ එකේ නම tree නම් tree.jpg. එතකොට මෙතන දැන් a නම් a.jpg. අපි ඊළඟ බටන් එක, ඒ කියන්නේ b.jpg එක අපි ක්ලික් කරාම එතන අපි දෙන ළමයෙක් කියලා මේ ගහ නැති වෙයි. මේ ගහේ ෆොටෝ එක අයින් වෙලා අපිට පේනවා මිනිස්සෙක්ගේ ඔන්න ෆොටෝ එක. ළමයෙක්ගේ ෆොටෝ එක. හැබැයි මෙතනත් ඒක වෙනස් වෙනවනේ. b එකේ b.jpg කියන එක අපි පෙන්නනවා. ඔන්න ඕක තමයි අපි අද හදන දැන් කරන concept එක. ඒක තමයි මේක ඇවිල්ලා පළවෙනි ඇප් එක. අද අපි හදන පළවෙනි ඇප් එක මේක. අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. හරි. අපි එහෙනම් වීඩියෝ එක මම හැමතිස්සෙම කියන වීඩියෝ එක පටන් ගමු කියලා. ඇත්තට මේක වීඩියෝ එක පටන් ගමු නෙමේ. අපි වැඩේ පටන් ගන්න ඕන. අපිට අපි ආයි UI එකට යමු පොඩ්ඩක්. UI එකේ අපිට අවශ්‍ය වෙනවා බටන් දෙකක්. එතකොට අපිට බටන්ස් ඕනේ දෙකක්. අපිට ඊළඟට ඕනේ ලේබල් කීයද? එකයි. ලේබල් අපිට එකක් ඕනේ. ලේබල් එක. අපි මේ
අපිට අවශ්‍ය කොම්පෝනන්ට්ස් ටික තමයි මේ හදන්නේ. ඊළඟට අපිට ඉමේජ් එක පෙන්වන්න ඒරියා එකක් ඕනේ. අපිට ඉමේජ් එක පෙන්වන්න ඒරියා කියන්නේ අපිට ඉමේජ් කොම්පෝනන්ට් එක තමයි අපිට ඕන වෙන්නේ. හරි අපිට ඉමේජ් කොම්පෝනන්ට් එකක් ඕන වෙනවා. ඒ විතර දැන් ඔන්න අපිට කොම්පෝනන්ට්ස් ටික අපි හදලා ඉවරයි. එතකොට මේ තියෙන කොම්පෝනන්ට්ස් ටික. අපිට බටන් දෙකක් ඕන වෙනවා, ලේබල් එකක් ඕන වෙනවා, ඉමේජ් කොම්පෝනන්ට් එක ඕන. දැන් මේ ටික විතරක් තිබ්බ මදි නේද? අපිට ඉමේජ් නුත් ඕන. අපිට කොහෙන් හරි අපි ඉමේජ් දෙකක් අපි වෙබ් එකකින් අපි ඩවුන්ලෝඩ් කරගමු. හරි ඉමේජ් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. මේ ඇවිල්ලා a.jpg එක, මේ ඇවිල්ලා b.jpg එක. හරි. අපි එහෙනම් ඩිසයින් එක කරමු. අපිට අවශ්‍ය වෙන බටන්. එතකොට මේකේ තියෙනවා මේ යූසර් ඉන්ටර්ෆේස් කියන එක යටතේ තමයි අපිට බටන් කියන එක දකින්න පුළුවන් වෙන්නේ. අපි ඒක මේ විදිහට ඇදලා ගමු. ඔන්න දැන් අපි බටන් දෙක ඇඩ් කරලා තියෙනවා. අපි මේ බටන් එක අපි මේක කස්ටමයිස් කරගමු. අපි ඉස්සෙල්ලා දාගන්න ඕනේ විදිහට. ඊට පස්සේ අපිට ලේබල් එකක් ඕනේ. ලේබල් එකක් තිබුණා. හරි. ඉතින් අපි ලේබල් එක හරි. ඔන්න උඩින් අපි දාගත්තා. මේ ඇවිල්ලා ලේබල්. ඊළඟට අපි කිව්වා ඉමේජ් එක. එතකොට මේ තියෙන ඉමේජ් කොම්පෝනන්ට්. හරි. ඔන්න අපිට අවශ්‍ය කොම්පෝනන්ට්ස් හතර අපි හදාගෙන ඉවරයි. බටන් දෙකක් දාගත්තා, ලේබල් එක දාගත්තා, ඉමේජ් කොම්පෝනන්ට් එක දාගත්තා. හරි. දැන් අපි මේ ටික කස්ටමයිස් කරගෙන මේ ඇවිල්ලා අපි මෙතනින් දානවා ඉමේජ් සෙක්ෂන් කියලා. නැත්නම් අපි ඉමේජ් කියලා දාමු. ඉමේජ් ඒරියා කියලා දාමු. ඉමේජ් ඒරියා. මේ ඇවිල්ලා ඉමේජ් ටයිටල් කියලා අපි දාමු. මෙතන ඉමේජ් ටයිටල්. හරි. හරි. මෙතන ඊළඟට දානවා button a jpg. හරි. ඊළඟට අපි දානවා මෙතන button b jpg. හරි. මේ ඇවිල්ලා පළවෙනි බටනේ, මේ ඇවිල්ලා දෙවෙනි බටනේ. හරි මෙතන ඊට පස්සේ properties. ඔයාලා කලින් වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මේකේ properties වෙනස් කරන්න කොහොමද කියලා. මම ඉමේජ් එකේ size එක 140ක් වගේ දෙමු. ඔව් මේ ගාන දෙමු. හරි. මදි වගේ නේ. 80ක් වගේ දාමු. picture එකක් නැහැ. scale picture to fit එක අපි දාමු. scale. ඒ කියන්නේ picture එක මේ scale එකට අදාළව fit වෙන්න කියලා තමයි මේක දාන්නේ. ඊළඟට image title එක අපි 25ක් 20ක් වගේ දාමු. මොකද මේක පේන්නත් තියෙන්න ඕනේ අපි මේක. හරි. ඊළඟට typeface එක serif දාමු. අපි sans serif දාමු. හරි sans serif දානවා. එක අපි 80ක් දාමු. අපි ගානට alignment හදාගෙන යමු. මේ center කියන එකත් මම දැක්ක තිබ්බා මෙතන හිට. මෙතන මම label එක අයින් කරනවා. ඔන්න මෙතන label එක මම දානවා picture image title කියලා. image title කියලා මම දානවා. හරි. text color ඒ ඕනේ. හරි. ඊළඟට button a කියන එක මම මෙතන දානවා. මෙතන a.jpg කියන එක. හරිනේ. එතකොට මේකේ shape එක ඒවා button colors ඒවා එච්චරටම ඕනේ අපි මේක කොහොමද වැඩ කරන්නේ කියන එක දැනගෙන ඉන්න බෑ. නැත්තම් වැඩක් නෑ මේක. හරි. මෙතන දානවා b.jpg කියලා. හරි. ඔන්න දැන් අපි බටන් දෙක හරි ටයිටල් එක හරි ඉමේජ් එක හරි. දැන් අපි කරන්න යන්නේ ඉමේජ් ඇඩ් කරන්න තමයි යන්නේ. අපි ඉස්සෙල්ලා ඉමේජ් ටික ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි මොනවද ඩවුන්ලෝඩ් කරන්නේ? free image කියලා අපි දාමු. මේක ගමු. ඊළඟට අපි දාමු road image දාමු. මේක දාමු. හරි. ඔන්න අපි ෆොටෝස් දෙකක් ඇඩ් කරගෙන ඉවරයි. ඔන්න දැන් ෆොටෝස් දෙකක් මම ඩවුන්ලෝඩ් කරගත්තා.
දැන් අපි කොහොමද ෆොටෝස් දෙක ඩවුන් මේ මේකට ඇටච් කරගන්නේ කොහොමද? මෙතන තියෙන ඔයාලට මේ ෆොටෝ එක අයිකන් එක. මේක පෙන්නන්න. හරි. මෙන්න මේ මවුස් එක තියෙන තැන ඔයාලට පේනවා ඇති. ඒක ක්ලික් කරාම ඔන්න දැන් අපිට තියෙන මෙතන අප්ලෝඩ් ඇසෙට්. ඇත්තට මෙතන වෙන්නේ ඇසෙට් කියන එක. කියන්නේ ඉමේජ් විතරන්නේ මෙතන මේ ෆොන්ට් එක. එතකොට තව තියෙන මේක එක්ස්ටෙන්ෂන් කියලා එකක් තියෙනවා. මම මේක ඉස්සරහට වීඩියෝ වලදී මම ඒක පැහැදිලි කරන එක්ස්ටෙන්ෂන් එකයි වැදගත් වෙන්නේ කියන එක. මොන වගේ දේවල් වලට එක්ස්ටෙන්ෂන් පාවිච්චි. හරි. අපි මේ අප්ලෝඩ් ඇසෙට්ස් කියන එක යටතේ ගිහිල්ලා මේ මම මේ ෆොටෝ දෙක මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරනවා. මතකද හොඳින් මතක තියාගන්න අපිට එකපාර එක ෆොටෝ එක දාගන්න පුළුවන් වෙන්නේ. අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් එකපාර එක ෆොටෝ එකයි. ෆොටෝස් 4-5ක් අප්ලෝඩ් කරන්න යන්න එපා. ෆොටෝස් 10ක් ඔයා ගාව තියෙනවනම් ෆොටෝස් 10ක් ඔයා අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු ඉන්නවනම් ඒ ෆොටෝස් 10 එකින් එක තමයි. ඒ කියන්නේ 10 වතාවක් ඔයාට අප්ලෝඩ් කරන්න වෙනවා. මෙන්න මේ වගේ. මෙතන මේ පේනවා quit for upload on upload later. අපිට මෙතනින් බලන්න පුළුවන් ෆොටෝ දෙක. හරි මේ තියෙන එක ෆොටෝ එක. මේ තියෙන්නේ තව ෆොටෝ එක. හරිනේ. හරි. දැන් තියෙන්නේ දැන් ඔයාලා හිතනවා දැන් මේ ෆීචර් එක දැන් කොහොමද මේක හදන්නේ කියන එක. දැන් තමයි අපි වැදගත්ම පාර්ට් එක වෙන කෝඩින් පාර්ට් එක කරන්න හදන්නේ. අපි UI එක දැන් අපි පළවෙනියට කරේ UI එක හැදුවා. ඊට පස්සේ මොකද්ද කරේ? රිසෝස් ටික ඇඩ් කරා. දැන් තියෙන්නේ අපිට කෝඩින් පාර්ට් එක. හරි. අපි මෙන්න මේ බ්ලොක් කියන එකට තමයි යන්නේ. මෙන්න මෙතන මේ මවුස් එක මේ හයිලයිට් වෙන බ්ලොක් කියන එකට තමයි අපි යන්නේ. දැනට ඔයාට පේනද මේ චෙක් බොක්ස් වගේ තියෙන ඒ ටික නම් ඇත්තටම වැදගත් නැහැ. ඒ ටික ක්ලික් කරලා ඩිලීට් දුන්නා හරි මේ මෙන්න මේනේ ක්ලික් කරාම ඩිලීට් දුන්නාම එන ඇත්තටම වැදගත් නැහැ. හරි. අපිට දැන් ඕන ස්ට්‍රක්චර් එක දැන් පැහැදිලි කරගන්න ඕනේ. හරිද? අපිට ඕනි පොඩ්ඩක් ඉන්න මේ මොකද්ද මේ වෙන්නේ? හරි. මොකක් හරි වුණා ඇත්තටම. හරි. ඇයි මේ? ආයි මොකක් හරි ප්‍රශ්නයක් කීද? හරි save empty screen කී. දැන් අපි මෙන්න ප්‍රොසීඩින් ගැන අපි පැහැදිලි කරගමු. දැන් අපිට ඕනි ඒ බටන් එක ක්ලික් කරාම මෙතන ටයිටල් එක වෙන්න ඕනේ a.jpg වෙන්න. අනිත් එක මෙතන පෙන්වන්න ඕනේ අපිට ඉමේජ් එක. ඒ a.image එකට දාලා ඒ කියන්නේ මේ ඉමේජ් එක පෙන්වන්න ඕන මෙතෙන්ට මේ බටන් එක ක්ලික් කරා. අපි B බටන් එක ක්ලික් කරාම මේ ඉමේජ් එකට අදාළව මෙතෙන්ට පෙන්වන මේ ඉමේජ් එක මෙතෙන්ට පෙන්වනවා වගේම මේ ඉමේජ් එකට අදාළ ටයිටල් එක මෙන්න මේ ලේබල් එකේ පෙන්වන්න ඕන. එතකොට අපි මාරු කොච්චර ක්ලික් කරා ඒ බටන් එකට අදාළ ඉමේජ් එක තමයි මෙතන පෙන්වන්නේ වගේම ටයිටල් එකත් පෙන්වනවා. අපි බලමු ඒක කොහොමද ප්‍රොසීඩ් එක වෙන්නේ කියන එක. හරි. අපි මුලින්ම ෆොටෝස් දෙක අපි ගමුනේ. ෆොටෝස් දෙක ගන්න මේ විදිහට. එන්නේ නැත්තේ. මොකද්ද වෙලා තියෙන්නේ? මම මේක පොඩ්ඩක් රීස්ටාර්ට් කරගෙන ඉන්නම්. මොකක් හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. හරි. උදුගම ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි. අපිට අවශ්‍ය වෙන්නේ ෆොටෝස් දෙකයි. හරි. මේල ෆොටෝස් දෙක ඔන්න දැන් තියෙනවා. මේ නම් දෙක වෙනස් කියලා ඔයාලට හොඳට පේනවා ඇති. ඉතින් අපිට ෆොටෝස් දෙක ඕනි. අපිට ඕන මේ බටන් දෙකේ ක්ලික්ස් ඕන මේ තියෙන බටන් A ක්ලික් එක බටන් B ක්ලික් එක. ඊළඟට අපිට ඕන ටයිටල් එක. ටයිටල් එකේ අපිට ඕනේ ටෙක්ස්ට් එක වෙනස් වෙනවනේ. එතකොට ඉමේජ් ටයිටල් එකේ ටෙක්ස්ට් එක තමයි වෙනස් වෙන්න ඕනේ. අන්න හරි.
රිසෝස් දෙකයි පැත්තකින් තියෙන බටන් දෙකක් තියෙනවා. අපිට තව එකක් අඩු වුණා. ඒ තමයි ඉමේජ් ඒරියා එක. ඉමේජ් ඒරියා එකේ ඉමේජ් එක තමයි වෙනස් වෙන්නේ. එතකොට ඉමේජ් ඒරියා එකේ පික්චර් එක තමයි වෙනස් වෙන්න ඕනේ. ඇත්තටම ඇයි මේ කෝඩ් ටික එන්නේ නැති? ආයෙත් බලමු. ඉස්සම විකාරයක් එනවා. හරි මෙතනින් අපිට මෙහෙම වෙනස් කරගන්න. දැන් මේ ඇවිල්ලා set image area එක image tint color එකනේ තියෙන්නේ. ඔයා මේ image tint color එක පාවිච්චි මේ ක්ලික් කරාම ඔයාලට මෙතන පෙන්නනවා ලිස්ට් එකක්. ඒකේ වෙන මේ picture කෙනෙක් ගන්න. මේ අද මොකක් හරි මේ programming මේ මාකර යවුලක් තියෙන. මේක අහන දැන් තමයි එන්නේ ඒක. දැන් ඉතින් වැඩක් නැහැ. ඒක ඇවිල්ලා image area එකේ picture එක තමයි අපි ගන්න ඕනි. හරි. දැන් ඔන්න අපි ඔක්කොම ටික අරන් තියෙන්නේ. දැන් මේක හොඳට දැන් මේ ඇවිල්ලා components ටික අපි අරන් තියෙන්නේ. බටන් A ක්ලික් කරාම මේ ඉමේජ් එක පෙන්නන්න. බටන් B ක්ලික් කරාම මේ ඉමේජ් එක පෙන්නන්න. හරිනේ. එතකොට මේ ඉමේජ් ඒරියා එකේ පික්චර් එක තමයි වෙනස් වෙන්න යන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි හදාගන්නේ. බටන් A එක ක්ලික් කරාම මේ ඉමේජ් එක වෙනස් වෙනවා. බටන් B එක ක්ලික් කරාම මේ ඉමේජ් එක වට එනවා. පෙන්නනවා. එතකොට ඉමේජ් ඒරියා එක තමයි මේ දෙකටම පොදු වෙන්නේ. එතකොට මේ දෙකටම පොදු වෙන්නේ මේ ඉමේජ් එක. එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ දෙකක් අවශ්‍යයි. හරි. මේ විදිහට හදාගන්න. හරිනේ. ඔන්න ඉමේජ් ඒරියා එකට අදාළව අපි හදුවා. ඒ විතරද? අපි ටයිටල් එකක් වෙනස් වෙනවනේ. මේ ඉමේජ් එක පෙන්නනත් එක ටයිටල් එකක් පෙන්නනවා. ඒක කොහොමද? මෙතන මේ ඉමේජ් ටයිටල් එකට අදාළව ටෙක්ස්ට් එක. ටෙක්ස්ට් එක පෙන්නන්න මේකම ඩුප්ලිකේට් කරලා මෙතෙන්ට දාන්න. හරිද? එතකොට ඔන්න අපි දෙකම හදලා තියෙනවා. ඔන්න මේ දෙක සෙට් වුණා. දැන් මෙතන ඉමේජ් ටයිටල් එක දැන් මෙතනත් ඉමේජ් ටයිටල් එක ඉන්න ඕනේ. එතකොට මේක ඩුප්ලිකේට් කරලා මෙතෙන්ට සෙට් කරාම මෙතන වෙන මේ පික්සල් බික්සාබේ කියන එකට හරි ඔන්න හරි. දැන් මේ බටන් එක ක්ලික් කරාම මේ ඉමේජ් එක පෙන්නනවා. ඒ ඉමේජ් එක ටයිටල් එක පෙන්නනවා. මේ බටන් එක ක්ලික් කරාම මේ ඉමේජ් එක පෙන්නනවා. මේ ඉමේජ් එක ටයිටල් එක පෙන්නනවා. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි මෙන්න මෙතෙන්ට මේ විදිහට සෙට් කරනවා. මේක සෙට් කරනවා ගිහිල්ලා මෙන්න මෙතෙන්ට. හරි. දැන් අපි බලමු මේක ඇත්තටම වැඩ කරනවද කියලා ප්‍රායෝගිකව. හරි. අපි මේක ප්‍රායෝගිකව වැඩ කරනවද කියලා බලන්න මෙන්න මේ ටෙස්ට් කියන එකට යනවා. ටෙස්ට් කියන එකේ ඔයාලා පේනද මෙතන ටෙස්ට් කියන එක තියෙනවා. මේක ටෙස්ට් කියන එකේ මෙන්න මේ connect to companion කියන එක තමයි දෙන්නේ. connect to companion එකට ගියාම මෙතන ඔයාලට කෝඩ් එකක් පෙන්නනවා. මේ කෝඩ් එක අපි ටයිප් කරන්න ඕනේ. මෙන්න මේ කම්පැනියෝන් කියන ඇප් එක. මේ කම්පැනියෝන් ඇප් එක ඔයාලට පුළුවන් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මම ඒක ආයෙ පෙන්නන්නම්. Play Store එකේ ඩවුන්ලෝඩ් කරන තැන Play Store එකට යන්න ඔයා. මේක මම පළවෙනි වීඩියෝ එක පැහැදිලි කරලා තියෙන්නේ. මේක මේ ඩවුන්ලෝඩ් කරන තැන ඔය ඔක්කොම ටික මම කියලා තියෙනවා. ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවනම් ලේසියි ගොඩක් ඒක ඇත්තටම. මම කෝඩියුලා කියලා සර්ච් කරන්න. ඒකට කෝඩියුලා කම්පැනියෝන් කියලා ගම නැහැ වෙන. දැන් මම නම් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මට ඕපන් කියලා වෙනවා. ඔයාලත් ඒක ඉන්ස්ටෝල් කරගන්න. හරි. මම දැන් කම්පැනියෝන් එකට යනවා. මේ තියෙන ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක. මේ තියෙන ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක. දැන් ඒක ගොඩක් ලේසියෙන් බලන්න පුළුවන් මේක. අපිට ඕන නම් QR එක ස්කෑන් කරලා ගන්න පුළුවන්. මම නම් මෙතන කෝඩ් එක තමයි ටයිප් කරලා ගන්න. QR එක ස්කෑන් කරන එක මම ඉස්සරහට බලමු. කරන්න කොහොමද කියලා. ආද යන්නේ කැම්. ඉතින් කැම් එකට QR එක අල්ලන්න තමයි තියෙන්නේ. හරි. මම දැන් අපි බලමු චෙක් කරන්න. හරි. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මේ අපි UI එකත් අපි ගමු. හරි. මේ ඩිසයින් එකයි. මේක පොඩ්ඩක් zoom out කරා නම් හරි කියලා හිතනවා. මේ ගානේ වගේ තියාගමු. අපි ආයෙ zoom වැඩි කරලා ගමු. හරි. හරි. මේ තියෙන්නේ අපි හදාගත්තු ඇප් එකේ
ටෙස්ටිං ඇප් එක. කියන්නේ නිකන් මේක ඇවිල්ලා ඩෙමෝ එක. ඊළඟට මේ තියෙන්නේ අපි අදාගත්තු view එක. දැන් මෙන්න මෙතන ඉමේජ් එක තියෙනවා. මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ. අපේ ටාගට් එක තමයි මේ බටන් දෙකෙන් එකක් ක්ලික් කරාම ඒ බටන් එකට අදාළව ටයිටල් එක වෙනස් වෙනවා. අනිත් එක ඉමේජ් එක පෙන්වනවා. අපි බලමු මේක වැඩ කරනවද කියලා. අපි මේ විදිහට අන්න වැටුණා. a.jpg එකට අදාළව ඔන්න ටයිටල් එක අපි වෙන්නවා. අපි බලමු දැන් B එකත් ක්ලික් කළා. B එකේ මොකද්ද වෙන්නේ? ඇත්තට මේ දෙක වෙනස් වෙයිද? හොඳටම බලාගන්න. අන්න වෙනස් වෙනවා. මෙතන ටයිටල් එකත් වෙනස් වෙනවා. මෙතන ෆොටෝ එකත් වෙනස් වෙනවා. දැන් ආයෙ ක්ලික් කරොත් මේ පෙන්නයිද? පෙන්නනවනේ. අමාරුනේ ඒක. මේක ක්ලික් කරා මේක වෙනවා. මේක ක්ලික් කරා මේක වෙනවා. මේක මාරු. ඔන්න ඕක තමයි ඇප් එක දැන්. දැන් අපි මේක ඩෙප්ලොයි කරන්න තමයි අපි හදන්නේ. ඉතින් මෙතනින් අපි රීසෙට් කරනවා. ඒ කියන්නේ කනෙක්ෂන් එක අයින් කරනවා. හරි. ඔන්න ඇප් එක ක්ලෝස් කරා. ඔන්න දැන් පැකේජ් එක තියෙදි තමයි ඔන්න ඇප් එක දැන් ඉන්ස්ටෝල් කරන්න යන්නේ. අපි කරන්නේ මෙතන මේ එක්ස්පෝර්ට් කියන එකක් තියෙනවා. මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එක ක්ලික් කරාම මෙතන තියෙන Android APK කියන එක. Android app කියන එක ඒක ක්ලික් කරාම ඔන්න දැන් අපි output එක හදමු. ඒ කියන්නේ අපි ඇප් එක බිල්ඩ් කරනවා දැන්. අපි දැන් ඉස්සෙල්ලා කරේ ඇප් එක ටෙස්ට් කරන. ඒ කියන්නේ එමුලේටර් එකක් පාවිච්චි කරලා ටෙස්ට් කරනවා වගේ වැඩ තමයි අපි කරේ. කියන්නේ ඇප් එක වැඩ කරනවද? ඇප් එකේ මොනවා හරි අවුල් තියනවද? ඒක චෙක් කරලා තමයි හදන්න අපි ඒ වගේ එකක් කරේ. එමුලේටර් එක පාවිච්චි කරලා. දැන් අපි ඕනම ඇප් එකකට දැන් ප්ලේ ස්ටෝර් එකට දාන්න පුළුවන් ඒ වගේ ඇප් එකක් තමයි ඕන දැන් අපි බිල්ඩ් කරගෙන යන්න හදන්නේ. බලමු ඒක ඇප් එකට ඉන්ස්ටෝල් කරලා කොහොමද කරගන්නේ කියලා. ටික වෙලාවක් යනවා. ඉතින් මේ ඇප් එක සාමාන්‍යයෙන් බිල්ඩ් වෙන්න සාමාන්‍ය විනාඩි 15ක් විතර යනවා. ඇත්තටම ඇප් එක බිල්ඩ් කරද්දී මම මේ ළඟදී මේ දවස්වල Flutter එහෙම ඇප් ඩෙවලොප්මන්ට් කරද්දී ඇප් එකක් බිල්ඩ් කරන්න මං හිතන්නේ විනාඩි 5ක් විනාඩි 10ක් 15ක් විතර යනවා. ලොකු බරසාර ඇප් එකක් හදනවා නම් අපිට සාමාන්‍ය පර්ෆෝමන්ස් ගොඩක් තියෙන්නත් ඕන. අනිත් එක ඉතින් ගොඩක් වෙලා යනවා. ඉතින් ඉවසීමක් තියෙන්න ඕන ඇප් එකක් ඩෙවලොප්මන්ට් කරද්දී. අපි සාමාන්‍ය UI ඩිසයින් ගැන පොඩ්ඩක් බේසිකලි දැනගන්න ඕන අනිවාර්යයෙන්. මොකද අපේම කියලා ඇප් එකක් ඩෙවලොප්මන්ට් කරද්දී අපිට UI knowledge එක තියෙන්න ඕන. නැත්නම් ඉතින් අපිට කස්ටමර් බේස් එක අපිට හදන්න බෑ කවදාකවත්. UI එක කියන්නේ අපිට යූසර් ඉන්ටරැක්ෂන් එක. කියන්නේ ආකර්ෂණය කියන දේ අපි ගන්නට හදා ගන්න ඕනේ. ෂෙයා අයිට් අපි යූස් කරන්න. මොකද ඒකේ තියෙන සර්විස් එක පාවිච්චි කරනවා වගේම ලේසි. ඒකේ UI එක. ඒකින්ද දැන් අපි OS එකේ වුණත් Android OS පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. iOS පාවිච්චි කරන කට්ටිය. iOS පාවිච්චි කරන කට්ටියට ගොඩක් ලේසි. Android OS පාවිච්චි කරන අයට ගොඩක් ලේසි. අර ඒ වගේ. අපිට UI කියන එක දේ අපි අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන. මම ඉස්සරහට Figma වලින් තමයි UI එහෙම ඩිසයින් කරන්න. තව Adobe XD කියලා තියෙනවා. ඒවෙන් තමයි UI ඩිසයින් එහෙම කරන්න. මම ඉස්සරහට ඒවත් වීඩියෝ එකක් ගේන කොහොමද මේකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් එහෙම කරගෙන යද්දී ප්‍රොජෙක්ට් එකක් නේ ප්‍රොජෙක්ට් දෙක තුනක් වගේ කරගෙන යනවා. එතකොට ඒ කරද්දී මම කලින් UI එහෙම ඩිසයින් ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේනින් එකක් යනවා. අනිවාර්යෙන් කරන්න ඕනි මේ නැත්නම් UI ඩිසයින් එක නැතුව අහම්බෙන් එහෙම හදාගෙන යනවා කියන ටිකක් පැටලෙන්න පුළුවන් සම්භාවිතය ගොඩක් වැඩි. මොකද අයිඩියා එකක් නැහැ නේ අපිට UI එකේ ඩිසයින් එක කලින් කරලා තිබුණොත් අපිට අයිඩියා එකක් තියෙන කොහොමද ඒක. ඒකට මම වෙනම වීඩියෝ සීරීස් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේකත් පැරලල් යද්දි තමයි මම ඒක කරගෙන යන්නේ. එතකොට දෙකම සමාන්තරගත යද්දි වට ගොඩාක් ලේසි. එතකොට Figma UI ඩිසයින් එක. එතකොට Codilla camp එකක් ඩෙවලොප්මන්ට් කරන එක. මේක ඇවිල්ලා සරලම බේසික් ඇප් ඩෙවලොප්මන්ට් එකක්. ඉතින් ගොඩක්ම ලේසි ඉගෙන ගන්න එහෙම. ඔන්න දැන් මම කරන්න හදන්නේ ස්කෑන් කරන්න හදන්නේ මේක. Chrome එකට ගිහිල්ලා
අන්න අපිට පෙන්නනවා ලින්ක් එක එහෙම. මේ ලින්ක් එක උඩින් ක්ලික් කරාම අපිට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ෆෝන් එක නම් ටිකක් හිර වෙනවා. හරි ඔන්න ටෙස්ට් ඇප් මම කලින් ඩවුන්ලෝඩ් කරපු හින්දා මේ ටෙස්ට් ඇප් 1 කියලා එහෙම පෙන්නන්නේ. දැන් ඩවුන්ලෝඩ් කියන එක. හරි. අපෙන් ආන මේ වගේ එකක්. ඉතින් ආයේ මේකෙච්ච බය වෙන දෙයක් නැහැ. ඉතින් ඩවුන්ලෝඩ් anyway කියන දෙන්න. හරි ඩවුන්ලෝඩ් වුණා. අපි යමු ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට. ෆයිල්ස් වල ඇප් එක නම් ගොඩක් ඉර වෙනවා. ෆෝන් එක නම් ඩවුන්ලෝඩ්ස් වල මේ ටෙස්ට් ඇප් කියන එක තමයි අපි ඉන්ස්ටෝල් කරන්න හදන්නේ. අද installing the app කියලා. අන්න දැක්කනේ do you want to update this app ටෙස්ට් ඇප් කියන එක අප්ඩේට් කරගන්න ඕන දීලා තමයි අහන්නේ. ඔන්න දැන් අපි ඒක අප්ඩේට් කරගෙන යනවා. ඒ හේතුව අර මං කලින් කිව්වනේ පැකේජ් එක. එයා චෙක් කරලා බලන මුලින් පැකේජ් එක තියෙනවා නම් එයා කරන්නේ ඇප් එක අප්ඩේට් කරන එක විතරයි කරන්නේ. රිසෝස් ටික අප්ඩේට් කරලා ඇප් එක අප්ඩේට් කරන එක විතරයි එයාලා කරන්නේ. හරි ස්කෑන් කරන්න එනවා. ස්කෑන් දෙන නැත්තම් ඉතින් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ ඇත්තටම. හරි අපි ඉන්ස්ටෝල් කරමු. යටින් පෙන්නන installing the app කියලා. හරි ටෙස්ට් ඇප් was install කියලා අපිට පෙන්නනවා. ඔයාලා හිතන්න මොකද ඇප් දෙකක් ඉන්ස්ටෝල් වෙලා තියෙයිද? ඇප් එකක් ඉන්ස්ටෝල්. ඇප් එකයිනේ. අර කලින් ඇප් එකම තමයි අප්ඩේට් වෙලා තියෙනවා. ඔයාලට දැන් වීඩියෝ එක මුලදී ඔයාලට මතක ඇති ටෙස්ට් එකක් ක්ලික් ටයිප් කරාම ඒක කොපි කියලා දුන්නම ටෙස්ට් එක පෙන්නන එකක් තමයි හදලා තිබ්බේ. දැන් ඇප් එක අප්ඩේට් වෙලා තියෙනවා. අපි බලමු ඇප් එක ඇත්තටම අප්ඩේට් වෙලා තියෙද කියලා. අප්ඩේට් වෙලා නේද? කලින් තිබ්බ එක මොකද්ද? දැන් තියෙන්නේ මොකද්ද? දැන් එහෙනම් අපි බලමු වැඩනේ ඇප් එක කියන්නේ a.jpg එක පෙන්වනවා ටයිටල් එක වෙනස් වෙනවා ෆොටෝ එක පෙන්වනවා ඊළඟ ඉමේජ් එක පෙන්වනවා ටයිටල් එක වෙනස් වෙනවා හරි දැන් අපි කරන්න යන්නේ මේකේ අප්ඩේට් එක ලොකු ඔන්න දැන් හියුජ් අප්ඩේට් එකක් අපි දැන් කරන්න හදන්නේ මේ මෙතන තියෙන බටන් දෙක නම් වෙනස් වෙන්නේ නැහැ හැබැයි මේ බටන් දෙක ක්ලික් කරද්දී මෙතන ෆොටෝස් 10ක් පෙන්වනවා කොහොමද අපි ඒක කරන්නේ හරි අපි ඒක කොහොමද කරන්නේ කියන එක අපි බලමු මේ අපි මේක ක්ලෝස් කරගමු අපිට දැන් ඒක වැඩක් නැහැ හරි අපි දැන් කරන්න හදන්නේ මේ බටන් දෙක ක්ලික් කරාම ෆොටෝස් 10ක් පෙන්වනවා කොහොමද ඒක කරන්නේ අපිට ෆොටෝස් දැන් දෙකක් තියෙනවානේ අපි තව ෆොටෝස් 8ක් ගමු අපි ගමු animal image animal image වලට මේක හොඳයිනේ ඒක ලස්සනයි save images හරි අපි vehicle image දාමු මම මේ වෙනස් ඒවා දාන්නේ ඔයාලට එතකොට නඳුර ගන්න වඩා ලේසියි එතකොට මේක ගමු හරි ඊළඟට අපි තාම මොනවද plain image දාන්නේ plain image මේක හොඳයි අපි ඒක දාමු ඊළඟට අපි toy image toy අපි මේක ගමු
ඒක මොකද්ද AVIF ගන්නේ AVIF එක හරියන්නේ JPG එක හොයාගත්තා නම් JPG හරි PNG වගේ නම් හොඳයි AVIF නම් එච්චර සීන් නෑ ඇත්තටම හරි දැනට ඉස්සෙල්ලා ෆොටෝ ටික අප්ලෝඩ් කරගෙන AVIF එක එයිද කියලා බලමු AVIF එක ආවනේ ඒක පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ file cannot be viewed. ඒක අපි අයින් කරමු. ඒක වැඩක් නැහැ. මොකද ඒක පෙන්නන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. මේ මොකද්ද මේක? හරි. load එකයි. හරි හරි. එතකොට අපිට OI එක ගමු. දැන් මේක rename කරන්න පුළුවන්ද? බැහැ. rename කරන්න බෑ. අපි කලින්ම rename කරලා දාන එක තමයි දාන්න තිබුණේ ඇත්තටම. දැම්ම නම් ගොඩාක් easy. වෙලාවට හිතන වදයක් කියලා හිතනවා ඇති මේ ෆොටෝස් 10ක් මේ 10 වතාවක් දාන්න ගියාම මේක අප්ලෝඩ් වෙන්න කියලා කියනවා. ඔයාලට කියනවා මෙතන තියෙනවා මේක ඇවිල්ලා ෆ්‍රී ප්ලෑන් එක. ෆ්‍රී ප්ලෑන් එකේදී අපිට MB 5යි දෙන්නේ මේ ඒ කියන්නේ MB 5ට වඩා අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. එතකොට අපිට ප්‍රීමියම් එකට යන්න වෙනවා. එතකොට MB 5ට වඩා අප්ලෝඩ් කරනවා නම් ෆොටෝස් අපි දැන් ඔයාලා හිතන දැන් වෝල්පේපර් ඇප් එකක් එහෙම හදද්දී ෆොටෝස් 100ක් 200ක් යනවා. කොහොමද අපි ඒක කරන්නේ කියලා ඔයාලා ප්‍රශ්නයක් අපි ඒක ඉස්සරහට දැන කරගමු. දැනට අපි ෆොටෝස් 10ක් අප්ලෝඩ් කරන්නේ ඒක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නිකන් වෝල්පේපර් ඇප් එකේ බේසික් එක වගේ කියලා හිතා. දැන් ෆොටෝස් 5යි. මේකත් එක්ක 6යි නේ. මේ ෆොටෝස් ටික බලමු. මේක මේ දෙක මේ තුන මේ 4 මේ 5 මේ 6 හරි. තා ෆොටෝස් 4ක් හොයාගමු. kids මේක ගමු. හරි. අද ෆොටෝස් 10ක් ඇති මම හිතා. 9ක් වගේ නේද? එතන 6යි දැන් 7යි. 8යි 9යි. තව එකක් හොයාගමු. හරි. අපිට MB දෙකක් යූස් වෙලා තියෙන ෆොටෝස් 10ට. හරි. අපි දැන් කරන්න හදන්නේ මේ බටන් දෙක ක්ලික් කරාම ෆොටෝස් 10ක් කොහොමද මාරු වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කරාම එක ෆොටෝ එක. මේ බටන් එක ක්ලික් කරාම තව ෆොටෝ එක. මේ බටන් එක ක්ලික් කරාම තව ෆොටෝ එක. මේ බටන් එක ක්ලික් කරාම තව ෆොටෝ එක. ඒ වගේ ෆොටෝස් 10ක් තියෙනවා බටන් දෙකෙන් තමයි හැන්ඩල් කරන්න දැන්. අපි කොහොමද කරන්නේ කියලා අපි බලමු. මෙතනදී මේක තමයි සරලම බ්ලොක් එක. දැන් අපිට ෆොටෝස් 10ක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ විදිහට වෙන් කරගන්න. ෆොටෝස් 10ක් තියෙනවා. අපි ඒක ඩුප්ලිකේට් කරගෙන මේකත් අපි ගමු. එතකොට වඩා ලේසියි. මේ දෙක එකක්. ඊට පස්සේ මේක එකක්. ස්ටොප්.
එක වගේව තියවිත් දන්නේ එහෙම වෙන එකක් නැහැ කියලා අපි හිතමු. හදන්න මෙන්න මෙහෙම එකක්. අපි ඉස්සෙල්ලා ෆොටෝ ටික අරගෙනම මම විස්තරය කියන කොහොමද කරන්න කියලා. දෙකේ තුන අතර 9යි 10යි. හරි. දැන් මම කරන්න වෙන මෙහෙම එකක්. මෙතන බටන් එක ක්ලික් කරද්දී එක ෆොටෝ එකක්. හරිද? හැබැයි මේ B එක ක්ලික් කරද්දී එක ෆොටෝ එකක් තියෙන හැබැයි ඒක මම ආයෙ ක්ලික් කරා තව ෆොටෝ එකක් වෙනවා. මේ ෆොටෝ එක ක්ලික් කරා තව ෆොටෝ එකක් වෙනවා. මේ ක්ලික් කරා අර ඒ වගේ එකක් තමයි හදන්නේ. කොහොමද අපි ඒක හදන්නේ? එන්න මෙහෙමයි කරන්නේ. අපි මුලින්ම ලිස්ට් එකක් හදන්න වෙනවා. මොකද්ද කරන්නේ? අපි ඉස්සෙල්ලම ලිස්ට් එකක් තමයි අපි හදන්නේ. මෙන්න මෙතන තියෙන ලිස්ට් කියලා එකක්. මේ ලිස්ට් කියන එකේ මෙතන තියෙනවා හරි. මේ තියෙන මේක ලිස්ට් කියන එක. මෙන්න මේක අපි පාවිච්චි කරනවා. මේක ලිස්ට්. හරිද? අපිට දැන් ෆොටෝස් 10ක් තියෙනවා. අපි ලිස්ට් එකක් ඇතුළට මේ ෆොටෝස් ටික දාගන්න. මේ විදිහට අපි දාගෙන යනවා. මේ ටික මේ විදිහට සෙට් කරනවා. මුලින් ෆොටෝස් ටික අපි ලිස්ට් එකට දාගෙන යමු. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අපි බලමු. කලින් තිබුණේ මේ බටන් දෙකකින් ෆොටෝස් දෙකන්නේ. දැන් මෙතන තියෙන බටන් දෙකකින් ෆොටෝස් 10ක්. දැන් මෙහෙම ලිස්ට් එක හදලා විතරක් මදි. මේ ලිස්ට් එක ස්ටෝර් කරන්නත් එකක් තියෙන බෑ. එතකොට අපි යනවා variables කියන එක. දැන් ඔයාලට පේන variables මෙතන තියෙන ලිස්ට් variables ක්ලික් කරලා මෙතන තියෙනවා initialize global name. අපිට කැමති නම් variable name එකක් දානවා. මම දානවා image list කියලා. හරි. ඊට පස්සේ මම මේක මේ විදිහට ගිහින් හරි ඔන්න හරි. ඔන්න දැන් අපි variable එකක් හදලා list එකක් හදලා ඒ list එකට resource ටික මම දාලා තියෙනවා. දැන් කොහොමද වැඩේ වෙන්නේ? හරි. ඔන්න දැන් හොඳට බලාගන්න. දැන් මොකද්ද කරන්න හදන්නේ? දැන් මම ඉස්සෙල්ලා එකක් අපි හදමු. මම එකක් හැදුවොත් අනිත් එක ලීසින් හදන්න පුළුවන්. හරි. මේකේ list එකේ තියෙනවා image 10ක්. මම එතකොට මොකද්ද කරන්නේ? මේ image 10 පෙන්වන්න ඕනේනේ. එතකොට මම මෙහෙම කරනවා. මම දානවා if එකක්. if එකක් දාලා මම මෙතන math එක කියලා එකක් දානවා. මේක දානවා. මේ වගේ එකක් දානවා. if එකක් දාලා අපි බලන්න දැන් අඩුම ලිස්ට් එක දැන් මෙතන 1 2 3 4 5 6 7 8 9 10. හරිද? එතකොට මේකේ ඒකෙන් මම කරන්නේ ලිස්ට් එකේ එකේ ඉඳන් කියන්නේ අපි හිතමු වෙන 10 අපි හිතමු දැන් අපි 10 වෙනි ෆොටෝ එකේ ඉන්නවා කියලා. අපි ඒක ක්ලික් කරාම 9 වෙනි එක ෆොටෝ එක වෙනවා. ආයි අපි ක්ලික් බටන් ඒක ක්ලික් කරාම 8 වෙනි ෆොටෝ එක වෙනවා. අර ඒ වගේ දැන් ඔයාලට මේක තේරෙන්නේ නැහැ අපි ඇත්තටම කියන්නේ මොකක්ද කියන එක. මේක ප්‍රැක්ටිකලි කරද්දී ඔයාලට ගාන්න තේරෙනවා. හරි. මෙතන මම සමාන කරනවා මේ ඉමේජ් ලිස්ට් එකයි. ඉස්සෙල්ලා මම ඉමේජ් ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් එක තමයි මම ගන්න. එහෙනම් මේ ඉමේජ් ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් එක එකට සමානයි නම් මේ ෆොටෝ එක ඒ විදිහටම පෙන්වනවා. හරිද? සමාන නැත්තම් ඒකට දාලා ඉන්ඩෙක්ස් එක පෙන්වනවා. හරිනේ? අන්න විදිහට කරන්න හදන්නේ. හරි. අපි ඒක කොහොමද කරන්නේ? අපි මේ ලිස්ට් එකේ මෙන්න මේ ඉන්ඩෙක්ස් එක තමයි අපි දැන් ගන්න හදන්නේ. ඉන්ඩෙක්ස් එක අරගෙන ලිස්ට් එකේ
ඉන්ඩෙක්ස් එකද ඕනේ global image list තින් එක මේක නෙමෙයි ඇත්තට මට මතක නැහැ මේකේ මොකද්ද දාන්නේ මට මතක වෙන්නේ ලිස්ට් මේක තමයි දාන්න තියෙන්නේ ඉන්ඩෙක්ස් එක ලිස්ට් එකේ අදාළ අයිටම් එක දාලා අයිටම් එක කියන්නේ මෙහෙම කරමු select ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් එකම ගන්න එක සමානයි දැන් අපි මේ විදිහට ගමුකෝ අපි ඉස්සෙල්ලා මේ විදිහට අරගන්න ඊළඟට අපි මෙතන set කියන එක පේනවා ඊළඟට මෙතන මේක මේ විදිහට පේනවා හරි අපි ඒ විදිහටම මේකත් අපි හදාගමු දැන් මම කරන්න හදන්නේ මේ ලිස්ට් එකේ තියෙන අන්තිම ෆොටෝ එකයි මුල් ෆොටෝ එකයි පෙන්වන්න තමයි අපි හදන්නේ අපි එතකොට මෙතන 10 එතන 10 එතන 10 එතන 10 හරි අපි මේක ටෙස්ට් කරලා කොහොමද කියලා connect company on company එකට අපි යමු මේකේ en p m p w බලන්න ලිස්ට් එකේ මුල්ම ෆොටෝ එකයි ලිස්ට් එකේ අන්තිම. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන් ෆොටෝ දෙකක් පෙන්වන්න තියෙනවා. අපිට ෆොටෝ දෙකක් පෙන්වන්න තියෙනවනේ. එතකොට තමයි අපි දැනගන්නේ මේක වැඩ කියලා. ඊළඟට ෆොටෝ 10 කොහොමද පෙන්වන්නේ? හරි. දැන් මොකුත් පෙන්වන්නේ නැහැ. ලිස්ට් එකට ගියොත් ලිස්ට් එක බලාගෙන එතකොට දැනගන්න පුළුවන් මොකක්ද ෆොටෝ එක කියලා අපිට. හරි. ඒ බටන් එක ක්ලික් කරොත් මෙන්න මේක තමයි පෙන්වන්නේ. බලමු මේක පෙන්වනවද කියලා. හරි. මේ 612 612 නම් 612 612. B එක ක්ලික් කරාම මෙන්න මේ breath taking view of the cosmos කියන එක. බලමු මේකද කියලා. ඔව් ඒක තමයි breath taking view of the cosmos කියන. මේ දෙක ක්ලික් කරාම මේ විදිහට එනවා. දැන් මට ඕනේ ඒක නෙවෙයි. මට ඕනේ දැන් ෆොටෝස් 10ක් පෙන්වන්න. අපි කොහොමද ඒක කරන්නේ කියලා බලමු. ඒක වෙන්නේ අපිට අවශ්‍ය වෙන තව වේරියබල් එක. නැත්තම් මේ විදිහට. ඔව් අපිට වේරියබල් එකක් අවශ්‍ය වෙනවා. මේ වේරියබල් එක අනුව තමයි ලිස්ට් එක වෙනස් වෙන්නේ කොහොමද ඒ ටික දැනගන්නේ. හරි. අපිට තව වේරියබල් එකක් ඕනේ. මේක ඇවිල්ලා ඉන්ඩෙක්ස්. ඩයිනමිකලි වෙනස් වෙන ඉන්ඩෙක්ස්. එතකොට මම ඩිෆෝල්ට් ඉන්ඩෙක්ස් එක දාගන්නවා එක විදිහට. හරිද? ඊළඟට set මේ global index එක මම දාගන්න මෙන්න මෙතෙන්ට. ඉන්ඩෙක්ස් එක දාලා මම මෙතන බිංදුව දාන්න ඕන. හරි. බිංදුව දාලා මේ global index එකට
එකක් එකතු වෙන්න ඕන. එකක් එකතු වෙන එක ඇත්තටම වෙන්න ඕනේ නෑනේ. එකක් අඩු වෙන්න ඕන. හරි. දැන් මේ ග්ලෝබල් ඉන්ඩෙක්ස් එකට එකක් අපි අඩු වෙන්න තමයි අපි ඕනේ. එතකොට අපි මේක මේ විදිහට අපි මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි මේක හදාගෙන යමු. මේ දැනට අපි සාම්පල් එකක් විදිහට මේ විදිහට අපි හදාගෙන යමු. හරි. ඒක ක්ලික් කරාම අඩු වෙන්න නේද ඕන. එතකොට මෙහෙම අඩු වෙන එක මෙතනින් දාන්න ඕනේ. හරි. ග්ලෝබල් ඉන්ඩෙක්ස් එකෙන් එකක් අඩු වෙන්න ඕනේ. හරිද? එතකොට මේක ඉන්ඩෙක්ස් එක මෙතනින් එකක් අපි අයින් කරලා මේ ග්ලෝබල් ඉන්ඩෙක්ස් එක මෙතෙන්ට දාමු. හරිද? මම මේක අර ඉන්ලයින් කරගන්න. එතකොට ගොඩක් ලේසි මේක බලන්න. හරි. ඒකත් මේ විදිහට ඉන්ලයින් දාගන්න. මේකත් ඉන්ලයින්. හරි. ඔන්න ඔය විදිහට දැන් අපි හදාගෙන තියෙන්නේ. දැන් මේකම මේ වගේම එක අපි මෙන්න මෙතෙන්ටත් දාගන්න. මේක එරර් එකක් එන්න පුළුවන් අනිවාර්යෙන්. මේ එරර් එක මොකක්ද කියලා අපි බලාගමු. අපි මේ විදිහට තෙන්ටත් අපි මේ විදිහටම දාගමු. මෙන්න මේක අපි අයින් කරමු. දෙන්න දානවා ග්ලෝබල් ඉන්ඩෙක්ස්. දැන් හරි. දැන් ඇත්තටම ඉමේජ් එක පෙන්නයිද කියලා අපි බලමු. දැන් මේක මෙහෙම රිෆ්‍රෙෂ් කරලා බලමු පෙන්නනවද කියලා. එරර් එකක් ආව නේද? මම කියුණේ එරර් එකක් එනවා කියලා. හරි. අපි එරර් එක හදන්නේ. ඒ එරර් එක එන්නේ මෙහෙමයි. මෙතන ඉන්ඩෙක්ස් එක 0 තියෙන එක. ඩිෆෝල්ට් ඉන්ඩෙක්ස් එක 0. 0 එකෙන් අපි ෆස්ට් ටයිම් මේ බටන් එක ක්ලික් කරොත් 0 එකෙන් එකක් අඩු වුණාම ඍණ 1. එතකොට ලිස්ට් එකේ ඍණ අගයක් නැහැ. ලිස්ට් එකේ බිඳුවක් නැහැ. එකනේ තියෙන්නේ. එතකොට අපි මේක වැටෙන්න ඕන අන්තිමේට නේද? අපි එතකොට මේකේ අන්තිමේට තමයි අපි දාන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ. මෙතන ඉන්ඩෙක්ස් එක 0 නේ. එතකොට අපිට තව if එකක් අවශ්‍ය වෙනවා. අපි if එක මෙතන දාමු. හරිද? ඒ if එක දාලා අපි සමාන කරලා බලනවා ඉන්ඩෙක්ස් එක 0ද කියලා. හරිද? ඉන්ඩෙක්ස් එක 0ද කියලා බලන්න. 0 නම් විතරක් නෑ. අපි මේ ඉන්ඩෙක්ස් එක 1 කියලා දාමු. 1 නම් විතරක් මෙන්න මේක රන් වෙන්න ඕනි. ඉන්ඩෙක්ස් එක 1 නම් විතරක් මෙන්න මේ විදිහට. හරිනේ. දැන් මේක අපි පැත්තකට කරලා තියෙනවා. මේක මම පොඩ්ඩක් අයින් කරලා දාමු. මේකත් මම අයින් කරලා දාමු. හරිද? ග්ලෝබල් ඉන්ඩෙක්ස් එක සමානයි 1 නම් විතරක් මේක පෙන්න. හරිනේ. පෙන්නලා මෙතනින් මම එකක් අඩු කරනවා. එහෙමද නෑ. එකක් අඩු කරන්නේ නෑ. ඒ අඩු කරන්නේ කොහොමද? මම එල්ස් එකක් දානවා. ඒ කියන්නේ එකට සමානද නෑ. එහෙනම් එක අඩු වෙන්නනේ ඕන. හරි. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්න ඕනේ. හරිද? දැන් මේක මම පැත්තකින් තියනවා. අය ඔන්න දැන් වැඩ කරන්න ඕනේ. වැඩ කරයිද බලමු. දැන් මම රීසෙට් කරා.
ඒත් ෆොටෝ එක පෙන්නන්නේ ඇයි අපි එක චෙක් කළවල් 0 0ට 1 0ට සමාන 1 මෙතන එන්න ඕනේ න 0ද 1 දැන් අපි ප්‍රෝග්‍රෑම් එක තව එක ටිකක් අප්ඩේට් කරා දැන් පෙන්නනවද බලන්න ඔන්න දැන් පෙන්නනවා ආයෙ ක්ලික් කරමු මොකුත් වෙන්නේ නැහැ B ක්ලික් කරනවා ඒත් මොකුත් වෙන්නේ නැහැ හරිනේ දැන් මේකම මම ආයෙ හදනවා මෙන්න මෙතන මේක මෙතනින් අයින් කරලා මේක ගන්නවා මේ විදිහට දැන් මොකද්ද මෙතන හැදෙන්නේ මෙතන හැදෙන්න ඕන ඉන්ඩෙක්ස් එක 10 වුණොත් අපිට පෙන්වන්න කියන්න ඕන 10 වෙනි ෆොටෝ එක. මෙතන පෙන්වන්නත් ඕනේ 10 වෙනි ෆොටෝ එක. එතකොට මෙතන අපි පෙන්වන්න ඕනේ ඉන්ඩෙක්ස් එක එකක් එකතු වෙන්න තමයි ඕනේ. හරි. මේ විදිහට අපි ඔන්න හදාගෙන යනවා. රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ නේ. හරි. දැන් බලමු. ඔන්න ඒක පෙන්නනවා. B එක පෙන්වන්නේ නැහැ. ඇයි ඒ? දැන් ඒකේ ක්ලික් කරාම ඉන්ඩෙක්ස් එක එකයිනේ. එක නම් තමයි මේ ඉමේජ් එක පෙන්නලාම තියෙන්නේ. මෙතන එක සමානයි 10. එක සමානයි 10ද නැහැ. එතකොට මේ විදිහට තමයි පෙන්නන්නේ. එතකොට මෙතෙන්ටත් අපිට ඉමේජ් එකක් පෙන්වන්න වෙනවා. එතකොට අපි කරන්න වෙන්නේ මෙතෙන්ට අපි පෙන්වන්න වෙනවා මෙන්න මේ විදිහට. හරිද? මේ විදිහට අපිට පෙන්වන්න වෙනවා. එතකොට මෙතන ඉන්ඩෙක්ස් එක 10 අපිට දාන්න බෑ. ඉන්ඩෙක්ස් එක වෙනස් වෙනවානේ. එතකොට අපි ග්ලෝබල් ඉන්ඩෙක්ස් එක තමයි මෙතෙන්ට දාන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි දාන්නේ. දැන් බලමු වැඩ කරනවාද කියලා. ඔන්න අපි එක ක්ලික් කරා. ඔන්න ඒ පේනවා. එතනින් එහාට මුකුත් පෙන්නන්නේ. B ක්ලික් කරනවා. අන්න දෙවෙනි ෆොටෝ එක පෙන්නනවා. C වෙන තුන්වෙනි ෆොටෝ එක පෙන්නනවා. හතරවෙනි ෆොටෝ එක. පස්වෙනි ෆොටෝ එක. හයවෙනි ෆොටෝ එක. හත්වෙනි ෆොටෝ එක. 8 9 10. මොකක් හරි ප්‍රශ්නයක් වුණා නේද? අපි ආයේ ඒක චෙක් කරලා බලමු. මොකද්ද මම ඒක හරියට දැක්කේ නැහැ. අපි ඒක බලමු ආයෙත්. මේ ටික අපි ඩිලීට් කරමු මම කියන්නේ. මේ ටික ඩිලීට් කරාම හරි එතකොට අපිට මේක මොකක්ද එරර් එක කියන එක අපිට හොයාගන්න පුළුවන්. මේකත් හරි. දැන් මේක හරිනේ. මොන්න අපි රිෆ්‍රෙෂ් කරලා දී. B එක පෙන්නව මොකද්ද වෙන්නේ? දෙවෙනි එකෙන්ම තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් විතර ෆොටෝස් ටික පෙන්නගෙන යනවා. හරිනේ. දෙවෙනි එකෙන් තමයි පටන් ගත්තේ ඇත්තටම. ඇයි එහෙම උනේ? ඇත්තටම මෙතන වෙන්න ඕනි. මෙන්න මේක. මේ එකතු කිරීම අන්තිමට තමයි වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත්. මේ සමාන 10 වුණොත් මේ 10 වෙනි ෆොටෝ එක. එතකොට මේක අන්තිමට පෙන්නනවා. එතකොට මේක අපි මෙන්න මේ විදිහට අපි දාගන්න. හරි. ඊළඟට අපි බලමු මේක. නෑ ඒ පෙන්නනවා. මේ විදිහට අපි බලමු රිෆ්‍රෙෂ් කරලා B බටන් එක ක්ලික් කරාම මේක පෙන්නනවා. හරියට හරි. හැබැයි ඉමේජ් ටයිටල් එක පෙන්නන්නේ නැහැ. ඇයි ඒ? ඇයි ඒ පෙන්නේ මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉමේජ් ඒරියා පික්චර් දෙකක් සෙට් වෙලා තියෙනවා. නේද? මේ එකක් අපි අයින් කරලා මෙන්න මෙහෙම එකක් අපි මෙතෙන්ට දාගන්න. ඊළඟට මෙතන මේ විදිහට කොපි කරගන්නවා. දැන් මම මෙතන සාර්ථකයි කියලා. අපි බලන්න ඕන. ඒක ක්ලික් කරා පෙන්නනවා. B එක ක්ලික් කරාම දෙක පෙන්වන්න ඕන නේද? අන්න හරි. B එක පෙන්නනවා ක්ලික් දෙක ක්ලික් කරනවා. 3. අපි මේක තව ටිකක් තදා බලන්න. B එක ක්ලික් කරාම හරියනවා.
10ම පෙන්වන්න නේද? 10ම පෙන්වන්න ඇත්තටම. එතකොට ඒක ක්ලික් කරාම මොකුත් වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි මෙතන දාලා නැහැ නේ එහෙම එකක්. හරි. මෙතෙන්ට අර ඉස්සෙල්ලා වගේම මේ වගේම එකක් දාන්න. හරිද? අපි බලමු මේකත් ඒ විදිහට වෙනස් වෙනවද කියලා. ඔන්න දැන් අපි ඉමේජ් ඒක අපි ක්ලික් කරනවා. ඔන්න අපිට ෆොටෝ එක පෙන්නනවා. එතනින් එහාට මොකුත් වෙනද නැහැ. B එක ක්ලික් කරනවා. මොකුත් වෙන්නේ නැහැ නේද? මම දැන් තමයි ආවේ. අපිට ඩබල් ක්ලික් එකක් එනවා නේද? අපිට පොඩ්ඩක් ටෙස්ට් එකක් චෙක් කරලා බලන්න වෙනව නේද කියලා ඔයාලට දෙන්න. අපි මේකේ මෙහෙම අපි ඒක එරර් එක අපි චෙක් කරා මෙන්න මේ විදිහට. අපි මේකේ ඉන්ඩෙක්ස් එක තියෙනවනේ. මේ ඉන්ඩෙක්ස් එක අරන් බලමු. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඒ වගේ මෙතනත් ඉන්ඩෙක්ස් එක අපි චෙක් කරලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන මම ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා තීරමන්නේ කියලා නෑ පාවිච්චි කරන්න පුළුවන් නේ. හරි. ඉන්ඩෙක්ස් එක 10 නන්නේ. හරි. දැන් ඔන්න බලමු මොකක්ද අවුල කියලා. ඒක ක්ලික් කරා. අයිමත් ඒක ක්ලික් කරා. මොකුත් නැහැ. B එක මොකෙත් මොකුත් නැහැ. ඊට පස්සේ තමයි දෙක වෙන්නේ. මොකක්ද මේ ප්‍රශ්නේ? ලොකු ප්‍රශ්නයක් නේද? ඒ ක්ලික් කරාම 3 වෙනවා. ආයිමත් 2 වෙනවා. 1 වෙනවා. දැන් අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ග්ලෝබල් ඉන්ඩෙක්ස් එක සමාන වෙන 1ට. එතකොට 1 සමානයි 1 නම් පෙන්නනවා. ක්ලික් කරද්දී හරි. මෙතන අපි දාන්න ඕනි විශාලයි හෝ සමානයි නම් ඉන්ඩෙක්ස් එක අපි දාන්න ඕනි මෙතෙන්ට. හරිද? එතකොට මේක මෙතෙන්ට එනවා. මෙතන මේ else part එක ඕනි වෙන්නේ එතකොට. හරිනේ. එතකොට මම මේකත් අයින් කරනවා. මේකත් අයින් කරනවා. දැන් තමයි එරර්ස් හදාගෙන යන්නේ. ඇත්තටම මේ මමත් ඇත්තටම දන්නේ නැහැ. මමත් මේ ටෙස්ටිං කර කර තමයි මම මේක හදාගෙන යන්නේ ඉතින්. ඒ වගේ මේකත් අපි හදා ගන්නවා. කුඩා හෝ සමානයි 10ට. ඒ කියන්නේ 10ට වඩා කුඩා හෝ සමානයි නම් අපිට ෆොටෝ එක පෙන්වන්න. එතකොට ඒකට අදාළ ඉන්ඩෙක්ස් එක තමයි පෙන්වන්නේ. හරි. එතකොට මේක පැත්තකින්. එතකොට මෙතන ඉන්නවා එකතු කිරීම. හරි. එතකොට මෙතන තියෙන else part එක අපි අයින් කරන්න ඕන. දැන් වැඩ කරයිද? අපි බලමු වැඩ කරයිද කියලා. හරි. ඒක ක්ලික් කරාම එක අන්න වෙනවා. B ක්ලික් කරාම සිස්ටම් එක අන්න එරර් එකක් ආවා. මොකද්ද අපි බලමු එරර් එක. බිංදුව ඍණ 1. කුඩා සමානයි. මොකක්ද අවුල? මොකක්ද අවුල ඇත්තටම මෙහෙමනේ. එක එනවා. එක විශාලයි සමාන එක නම් පෙන්නනවා. ඒ කියන්නේ එක තමයි වෙන්නේ. උඩ එක බිංදුවයි. බිංදුව විශාලව සමාන එකට නැහැනේ. එතකොට බිංදුව කුඩා හෝ සමානයි 10. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මෙතන
තව එකක් තියෙනවා. දාන්න. දැන් අපි දානවා ඉන්ඩෙක්ස් එක එකට සමානයි නේ. ඉන්ඩෙක්ස් එක පෙන්නන්න අපිට else if එකක් අපි දාන්න වෙනවා. ඒ තමයි ඉන්ඩෙක්ස් එක විශාලයි නම්. ඉන්ඩෙක්ස් එක ඇවිල්ලා විශාලයි නම් එකට වඩා අපි ඒකට අදාළ ෆොටෝ එක පෙන්නනවා. ඒකට අදාළ ටයිටල් එක පෙන්නනවා. ඊට පස්සේ විශාල නිසා අඩු කරනවා. අපි ඒ වගේ මෙතනත් අපි ඒකත් හදාගෙන යනවා. කොහොමද අපි ඒක හදන්නේ? මෙතන තියෙනවා කුඩා. ඒ කියන්නේ මෙතන දානවා අපි සමානයි කියලා. ඒ වගේම තව එකක් අපි කොපි කරගෙන අපි මෙතෙන්ට දානවා කුඩයි 10යි. එතකොට මේක එනවා මෙන්න මෙතෙන්ට. මේක එනවා මෙතෙන්ට. මේකත් remove comment duplicate. හරි. දැන් අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක ක්ලික් කරා. හරි අවුලක් නැහැ. B එක එන්න වෙලාව යන්නේ. අපි ආයිමත් චෙක් කළා බලමු. එක සමාන එක. ක්ලික් කරාම මේ විදියමයි වෙන්න ඕනේ. අපි බටන් එකයි ක්ලික් කරාම ඒත් ඒ විදියමයි. හරි. මෙතෙන්ට ආවම සමානයිද? එතකොට කුඩයි සමාන නම් හරි. එහෙනම් මේක එන්න ඕන මෙන්න මෙතෙන්ට. හරිද? අපි මේකත් මේ විදියට මෙතෙන්ට දාලා. එතකොට ගොඩක් ලේසියි. අපි බලමු ඒක ප්‍රශ්නේ මොකක්ද කියලා අපිට හරියටම අඳුර ගන්න අමාරුයි. ඒකෙදි වෙන්නවා අපි ඒ ක්ලික් කරාම මුකුත් වෙන්නේ නැහැ. B ක්ලික් කරාම අන්න දැන් වැඩේ හරි ගියා. 3 4 5 6 7 8 9 10 10න් පස්සේ මුකුත් වෙන්නේ. ආයි 9 8 7 6 5 4 3 2 1 දැන් තේරෙනවනේ ඔන්න දැන් අපි දෝෂ ගොඩක් එක්ක අපි ලස්සනට ගාන්න ඔන්න හැදුවා. අපි දැන් මේක හදන්න වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මේක. මේ ග්ලෝබල් ඉන්ඩෙක්ස් එක වෙනුවට ග්ලෝබල් ඉන්ඩෙක්ස් කියන එක වෙනුවට අපිට පුළුවන් එන්න මේ විදියට හදාගෙන යන්න. මේ විදියට හදාගෙන ගියා අපිට ටයිටල් ටික පෙන්නනවානේ. අපි දැන් බලමු ටයිටල් ටික වෙනවද කියලා. අපි ආපහු රිෆ්‍රෙෂ් කරා. ඔන්න මොකුත් පෙන්නන්නේ නැහැ. ආයි B එකෙන් පටන් ගත්තොත් මොකද්ද වෙන්න ඕනේ? එකෙන්නේ පටන් ගන්නවා. අපි ෆොටෝ එක දෙකෙන් තමයි පටන් ගත්තේ. අන්න ඒක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපිට ඕනේ ෆොටෝ එක එකෙන් පටන් ගන්න. ඇයි එකෙන් පටන් ගන්න? හේතුව ඒක තමයි එක තියෙන්නේ. ඒකේ තමයි එක තියෙන්නේ. B එකේ තමයි දෙකෙන් පටන් ගන්න. අන්න ඒක තමයි මෙතන තියෙන වෙනස. හරිද? දැන් අපිට මේක මේ විදිහට කරන්නත් පුළුවන්. හරි. මෙහෙම කරන්න පුළුවන්. B එක ක්ලික් කරාම කෙලින්ම දෙවෙනි ෆොටෝ එකට එන්නේ. අපි එහෙනම් මෙහෙම කරන්න. අපි තා else if එකක් දාමු. else if එකක් දාලා මේක අන්තිමට දාගමු.
ග්ලෝබල් ඉන්ඩෙක්ස් එක එකයි. අපි කියනවා ඉමේජ් එකක් පෙන්වන්න ඒක. හරි. එතකොට බලමු මේක හරියනවද කියලා. දැන් හරි ගියා නේද? මොකුත් අවුලන්නේ. B එක මොකක්ද අවුල තියෙන්නේ? B එකේ අවුල තමයි මෙන්න මේ ප්ලස් එක මෙතෙන්ට එන්න ඕන. මෙන්න මේ අයිනට තමයි කියන්නේ. හරි. අපි බලමු මේක වැඩ කරයිද කියලා. ඊළඟට ආවොත් B එක ක්ලික් කරමු. ඔන්න ඒකෙම පටන්. මේ ක්ලික් කරාම මුකුත් වෙන්නේ නැහැ. මේ ක්ලික් කරාම ඔන්න ඒක තමයි දැන්. හරි. එන්නේ නැත්තේ ඇයි? ඒක සමානවත් නැහැ. ආයෙ පොඩ්ඩක් අවුල් ගියා නේද? ඒක ආයෙ ටෙස්ට් කරලා බලමු. ඒක ක්ලික් කරාම ආවා. B ක්ලික් කරාම දෙක ඉන්නවා. දෙක ආවේ නැහැ. දෙක එන්නේ නැහැ. ඇයි? දෙක එන්නේ නැත්තේ මෙන්න මේ හේතුව මේ ප්ලස් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ එකතු කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි මුලින්ම මේකේ තියෙන සෙග්මන්ට් ගාන පොඩ්ඩක් අඩු කරගමු. ආයේ සෙග්මන්ට් ගාන අඩු කරගමු මේ විදිහට. අපි මේ මෙන්න මේ වේරියබල් එකනේ අපි ගන්නෙ. අපි ගන්න මෙන්න මේ වේරියබල්. ඉනිෂියස් ලෝකල් එක. කියන්නේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ අපි ලෝකල් වේරියබල් එකක් අපි හදාගන්න. ඒ හදාගෙන මෙන්න මේ අදාළ මෙන්න මේ ලෝකල් ග්ලෝබල් ඉමේජ් ලිස්ට් ග්ලෝබල් ඉන්ඩෙක්ස් කියන එක. ඒක මෙන්න මෙතෙන්ට මේ විදිහට දාගන්න. මෙතෙන්ට දාගන්නවා ලෝකල් ඉන්ඩෙක්ස්. හරිනේ. මේ ලෝකල් ඉන්ඩෙක්ස් කියන එක අපි දාගන්න මෙන්න මෙතෙන්ට. අපි මෙතෙන්ට දානවා data කියන එක. data කියන එක දාමු. data කියන එක දාමු. එතකොට හරි. අපි මේ data ගන්න කොහොමද ගන්නෙ? එතකොට data කියන එක දැම්මා. හරි. මෙතන මේ විදිහටම අඩු කරගෙන යන්න. එතකොට මේක බලන්න ගොඩාක් ලේසි. මේකෙත් ඒ විදිහම ලෝකල් වේරියබල් එකක් අපි දාමු. මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒකින්ද එච්චර වැඩි හිතන්න යන්න එපා. ෆන්ක්ෂන් එකක් ඇතුලේ හඳුන්වලා දෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඒකල බටන් B එකට අදාළව හැදෙන ලෝකල් වේරියබල් එක. මේක බටන් A එකට හැදෙන ලෝකල් වේරියබල් එක. මේක මෙතෙන්ට දාලා මේ ටික අයින් කරගෙන යන්න. මෙතන data කියන එක මේ විදිහට දාගෙන යන්න. දැන් මෙතන තියෙන වැඩි සෙග්මන්ට් ටික අපිට අයින් කරන්න ඕන. හරි. ඔන්න ඔය විදිහට තමයි software එකේ අපි දැන් වැඩේ කරගෙන යන්නේ. අපි බලමු කොහොමද refresh එකක් දාලා ඒ ක්ලික් කරාම මේක එනවා. B ක්ලික් කරාම මුකුත් නැහැ. ඒකට B එක ක්ලික් කරාම මෙතන එකයිනේ තියෙන්න ඕන. එතකොට මෙතන දෙකක් වෙන්න ඕන නේද? එක සමානයිනේ.
සමානයි. ඒක එච්චර සාර්ථක නෑ. අපි ඒක ඉස්සරහා අපි ඊළඟ වීඩියෝ එකේ අපි ඒක මේ එක අපි හදමු. දැනට අපි මේ විදිහට කරගෙන යමු. දැන් අපි සිෆ් එක දාලා F එකෙන් ඒ සිෆ් එක අපි අයින් කරමු. හරි. මේකත් අපි අයින් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු. ඒකට යන්න. හරි. අන්න පළවෙනි ඉමේජ් එක. ආයෙමත් දෙවෙනි ඉමේජ් එක. තුන්වෙනි ඉමේජ් එක. හතරවෙනි ඉමේජ් එක. පස්වෙනි එක. 6 7 8 9 10. ඔන්න දැන් 10 වෙනි ෆොටෝ එකෙන් පස්සේ එහාට යන්න එපනේ. අපි ඒකට යමු. 9 වෙනි ෆොටෝ 8 තියෙනවා. 7 6 5 4 3 2 1. එතනින් එහාට යන්නේ. හරි. 2. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. හරිනේ. මේ විදිහට තමයි ඇප් එක ඔන්න අපි ඩෙවලොප් කරගෙන ගියේ. මේක අපි එක බටන් එකෙන් කොහොමද කරන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු. හරි. එහෙනම් මම හිතනවා ඇප් එක ගැන සරල අයිඩියා එකක් තියෙනවා කියලා. අපි එහෙනම් ඇප් එක දැන් ඩෙප්ලොයි කරන්න තමයි අපි හදන්නේ. බිල්ඩ් එක. බිල්ඩ් එක කරන්න කලින් මම එක දෙයක් කරන්න ඕනේ. පබ්ලිෂින් කියන එකට ගිහිල්ලා මම මේ පැකේජ් එක අයින් කරලා දානවා. හරිද? දැන් පැකේජ් එකේ නේම් එකක් නෑ දැන්. පැකේජ් එකේ නේම් එක නැතුව මම දැන් අප්ඩේට් කරන්න තමයි හදන්නේ. මුලින්ම එක්ස්පෝර්ට් කියන එක දෙනවා. පැකේජ් නේම් එක නැතුව තමයි අපි බලමු අර තියෙන ඇප් එක අප්ඩේට් වෙනවද කියන එක. මට මේ ටෙස්ට් එක මේ රීසෙට් කරන්න බැරි වුණා. හරි ප්‍රශ්නයක් නේ ගන්න ඒක.
ඔයාලට හිතෙන්නේ මොකක්ද ඇත්තටම? දැන් ඇප් එක දැන් ඉන්ස්ටෝල් කරන්න තමයි හදන්නේ. සේරම ක්ලෝස් කරලා දැන් මෙතන ටෙස්ට් ඇප් කියන එකක් තියෙනවා. අපි බලමු මේක අප්ඩේට් වෙනවද කියන එක. අපිට කලින් ඉස්සෙල්ලා අහද්දි අපෙන් අහුව නේද do you want to update the app කියන එක. දැන් අහනවා do you want to install this app. අපි එහෙනම් ඉන්ස්ටෝල් කරලා බලමු ඇත්තට මොකක්ද වෙන්නේ කියන එක. අපෙන් කලින් ඇහුවේ අප්ඩේට් කරන්න. දැන් අහනවා ඉන්ස්ටෝල් කරන්න. බලමු මොකක්ද වෙන්නේ කියලා. පැකේජ් එකක් නැතුව දැන් මේ යන්නේ. ඔයාලට කලින් එක්ස්ප්ලেইন කරපු එක මම දැන් ප්‍රැක්ටිකලයි පෙන්නන්න තමයි අපි හදන්නේ. දැන් install in the app කියලා පෙන්නනවා. හරි. This the test app was installed. අපි බලමු app කීයක් install වෙලාද. අන්න පේනවද දැන්? පැකේජ් එකක් නැතුව app install කරොත් එන දේ තමයි මෙන්න. මේ ඇවිල්ලා දැන් හිතන්නේ මේක අප්ඩේට් වෙලාද. ඔන්න බලන්න. හරි මුකුත් වෙන්නේ නැහැ. මේ ක්ලික් කරාම දෙවෙනි ෆොටෝ එක වෙනවා. හරි. තුන්වෙනි ෆොටෝ එක පෙන්වන්නේ නැහැ නේ. ඒ කියන්නේ අප්ඩේට් වෙලා නැහැ මේ. මොකද අප්ඩේට් වෙලා නැහැ. දැන් ඔන්න ප්‍රශ්නේ. එතකොට කො අප්ඩේට් එක? ඔන්න අප්ඩේට් ඇප් එක වෙනම ඇවිල්ලා තියෙනවා. ඔන්න වෙනම ඇවිල්ලා. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ අප්ඩේට් වෙලා තියෙන ඇප් එක. අපි බලමු. ඒක ක්ලික් කරා. ඉමේජ් එක වෙනවා. B එක ක්ලික් කරා. මොකුත් වෙන්නේ නැහැ නේ. ඔන්න දැන් තමයි B එක බලන්න. ඊළඟට ඔන්න තුන්වෙනි ඉමේජ් එක. එතකොට දැන් තේරෙනවා ඇති ඔයාලට පැකේජ් එකක් නැතුව ඇප් එකක් හදන එකෙන් තියෙන ලොකුම අවාසිය. ඔයා අප්ඩේට් කරන වාරේ අපහාසා ඇප් ඒ ගානටම ඇප් හැදෙන්න පුළුවන්. ඒක ගොඩ ලොකු වදයක් එන හින්දා ඔයාලා අනිවාර්යෙන් ඇප් එක ඩෙවලොප්මන්ට් කරද්දී ප්‍රොජෙක්ට් එක හදද්දී අනිවාර්යෙන් පැකේජ් නේම් එක අනිවාර්යෙන්ම දාන්න. හරිද? ඔයාලට දැන් පේනවනේ දැන්. අපි මුලින්ම හැදුවේ ඔයාලට අර මම අර වෙනස පෙන්වන්න ඕන හින්දා තමයි මම මේ විදිහටම කරේ. එතකොට ගොඩක් ලේසි. එතකොට ඔයාලට තියරි දෙකක් එකපාර ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි පැකේජ් එක යූස් කරන්නේ නැතුව වෙන අවාසිය ඉන්ස්ටෝල් කරද්දී එහෙම ඇප් එකක් ඉන්ස්ටෝල් කරද්දී වෙන අවාසිය. අනිත් එක අපි බටන් දෙකකින් ෆොටෝ දෙක අනිත් එකේ බටන් දෙකකින් ෆොටෝ 10ක්. එතකොට ප්‍රොසීඩර් කොහොමද වෙනස් වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. හරි. හරි එහෙනම් ඔයාලා හිතනවා මං හිතනවා ඉතින් ඔයාලා වීඩියෝ එකෙන් ලොකු දෙයක් අරගන්න නැති කියලා. ඉතින් ඉස්සරහට වීඩියෝ ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන් ඉතින් යාළුවන්ට ෂෙයා බලන්න මේක ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. මං එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. අපි තුන්වෙනි වීඩියෝ ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. තුන්වෙනි වීඩියෝ එකේදී මම හිතනවා ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක වගේම මේ ඇප් එකට අයිකන් එකක් දාන එක ගැන වීඩියෝ එක ගේන්න. එතකොට ඔයාලා කලින්ම දන්නවා. එතකොට මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන. දැන් මේක මේ අයිකන් එකක් නැහැ නේ මොකද නිකන් ඒක නිකන් කැතයිනේ. අපි අපේම කියලා අයිකන් එකක් දාන්නේ කොහොමද? ඒ අයිකන් එකම පාවිච්චි ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකට කොහොමද දාන්නේ කියන එක අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී අරන් එමු. එහෙනම් ඔයාලා හැමෝගෙම මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා.